කරන්නමයි. එතකොට මේ රෑන්ක් හදන පේපර් වල පළවෙනි පේපර් එකේ සාකච්ඡාව තමයි අපි කරන්න යන්නේ. එතකොට ඔයාලට හම්බෙලා තියෙනවා සමහර කට්ටියන්ට මේක මේ පේපර් එක හම්බෙලා ඇති, සමහර කට්ටියන්ට මේක PDF එක හම්බෙච්ච කට්ටිය ඇති. හරිද? එතකොට PDF එක හම්බෙච්ච කවුරු හරි මේක බලනවා නම් මම කියන්නේ ඒක පුළුවන් නම් print out එකක් ගන්න. මොකද මේ සීරීස් එක දිගටම යන සීරීස් එකක් නිසා. එතකොට මේ රෑන්ක් හදන පේපර් එක කියලාමයි කියන්නේ වෙනම පන්තියක් නෙවෙයි, රිවිෂන් එකේම තව යන අමතර කොටසක් විතරයි. හරිද? එතකොට රිවිෂන් එකේ ප්‍රධාන වශයෙන් අපි තියරිටික් කරන ගම ප්‍රැක්ටිකල් ටික වීඩියෝ හම්බෙනවා ඔයාලට. එතකොට ඔයාලට අමාරු ප්‍රශ්න MCQ වල දන්න MCQ පේපරේ 40 ඉඳන් 50ට එන ප්‍රශ්න සාමාන්‍යයෙන් තරමක් අර අනිත් ප්‍රශ්න වලට සාපේක්ෂව අමාරුයි. එතකොට මේ ප්‍රශ්න වලට හුරු කරන්න තමයි මේ රෑන්ක් හදන පේපර් කියන ප්‍රෝග්‍රෑම් එක ඉස්සරහට යන්නේ. මෙත ඒ කියන්නේ මේ වීඩියෝ එක බලන සතිය ඉඳලා විභාගය දක්වාම හැම සතියෙම ඔයාලට පේපර් එකක් සහ විවරණයේ වීඩියෝ එකක් හම්බ වෙනවා. ඒකට ඔයාලට කරන්න තියෙන්නේ ඒක හරියට වැඩේ කරගෙන ඉස්සෙල්ලා පේපර් එක කරන්න ඕන ඔයාලා වෙලාව අරගෙන. මම වෙලාව දීලා තියෙනවා විනාඩි 30ක්. හරිද? 30 නැතුණත් මම කියන්නේ 30ට වඩා ගියත් වෙලාව අරගෙන පුළුවන් තරම් ප්‍රශ්න ටික කරලා MCQ 10නේ. ඔය ටික කරලා ඊට පස්සේ වීඩියෝ එක අනිවාර්යෙන් එන්න. හරිද? එතකොට මම කියන්නේ කිව්වා වගේ 40 ඉඳන් 50ට තියෙන MCQ අමාරුයි අපි දන්න එක. එතකොට මේ ඒ වලට හුරු කරන්න තමයි මේ රෑන්ක් හදන පේපර් කියලා එක තියෙන්නේ. හරිද? එතකොට මේ ප්‍රශ්න අමාරුයි කියන්නේ මේ ප්‍රශ්න වල නිකන් නිකන් රොකට් සයන්ස් නෙවෙයි තියෙන්නේ. මොකද්ද වෙන්නේ? ඒකේ MCQ පොයින්ට් දෙක තුනක් එකට අල්ලන්න තමයි එක ගැටලුවක් හදලා තියෙන සාමාන්‍ය අන්තිම MCQ. ඒකට ඒවට ඔයාලා පුරුදු නැති වුණොත් ඔයාලට එක්සෑම් එකේදී ඕක කරන්න වෙන්නේ නැහැ. ඒකට ඒ අන්තිම 10 කරන්න බෑ කියන ඔයාලට හොඳ ලකුණකට, ඒ කියන්නේ MCQ 40ට වඩා ස්කෝර් කරන්න බෑ. ඒක නිසා තමයි මේ වැඩේ මෙහෙම පටන් ගත්තේ. මේක දැන් රිවිෂන් එකේ පාර්ට් එකක් වුණාට මේ මුළු සීරීස් එකම, කියන්නේ රෑන්ක් හදන පේපර් සීරීස් එකම ඔයාලට YouTube එකේ නොමිල බලා ගන්න පුළුවන්. එතකොට කවුරු හරි මුලින්ම මේ වීඩියෝ එක නම් බලන්න. ඒතකොට ඔයා group වලවත් නැතුව පේපරේ අතර හම්බෙන්නේ නැතුව මේ වීඩියෝ එක නම් බලන්නේ. ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන group එකේ link එක ඒකෙන් ඔයාලට ගන්න පුළුවන්. හරිද? රිවිෂන් එකේ ඉඳලා වෙන්න නම් පේපර් එක හම්බ වෙනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. හරි. එතකොට ප්‍රශ්න සාකච්ඡා කරන්න කලින් මම කියන්නේ මේකේ විවරණය වෙන්න ඕන කොහොමද කියලා. හරිද? මම කිව්වනේ PDF එක හම්බුන කෙනෙක් වුණත් මේකේ ගන්න මේ ළමයි ඔයාලා print out එකක් ගන්න. ඔය පැති දෙක එක පොලේන්නේ ඉන්නේ. ඒක print out එක ගන්න හැම සතියෙම ඊට පස්සේ ඒකත් එක්කම විවරණය දිගට තියාගෙන ෆයිල් එක දිගින් දිගට පවත්වාගෙන යන්න. ඊට පස්සේ දැන් විවරණය වෙන්න ඕන කියේ. විවරණය වෙන්න ඕන ළමයි මේ දැන් මම විවරණය කරනවානේ. හරි මම විවරණය කරන ටිකත් ඔයාලා ලියා ගන්න. ඔයාලගේ වචන දාලා ඕනෙම එකක් දාලා ලියා ගන්න. හරිද? අයි මම ලියන ඒවට අමතරව කොච්චර දේවල් නැතුණත් ඒක ප්‍රශ්නයක් නෙවෙයි. හරිද? ඔයාලගේ වචනෙන් අයි තවත් දවසක මේ දැන් අමාරු MCQ නේ. මම දන්නවා මේකට එන කට්ටිය දැන් වීඩියෝ බලන කට්ටිය ගොඩක් කට්ටිය මේවනේ කරපු කට්ටිය. ඒකට දන්නවා ඔයාලා දන්නවා සාමාන්‍ය MCQ වලට අමාරු MCQ තමයි උතන සෙට් උනේ ඔයාලා. එතකොට ඒ නිසා ආයි දවසක බැලුවොත් ඔය විවරණේ MCQ එක සම්පූර්ණයෙන්ම 100% තේරෙනවා කියන හිතන මට්ටමට ඔයා විවරණේ දාගෙන තියෙනවා. නැත්තම් වැඩක් නෑ ළමයි. හරි. විවරණේ දාන්න ඕන ආයෙත් දවසක ඔයා බැලුවොත් ඔයාට 8ක් ගලා මේක තමයි දා උනේ කියන එක තේරෙන විදියට. හරිනේ? හරි. එහෙනම් කියන්න ඕන ටික කිව්වා group එකේ description එකේ තියෙන group එකේ link එක. ඒකෙන් ඔයාලට වීඩියෝ එක මුලින්ම බලන කෙනෙක් නම් join වෙන්න පුළුවන්. හරි. අපි යන් MCQ එක සාකච්ඡා කරන්න. හරි. මුලින්ම තියෙන්නේ පළවෙනි එක. එක්තරා නිවැරදි සමීකරණයක්. මාන ගණනක් තියෙන බලමු. එක්තරා නිවැරදි සමීකරණයක් A ධන වහම ලෙස ලැබේ. පහත ප්‍රකාශ ලබා බලන්න. මෙහි t යනු කාලයේ මින් අසත්‍ය වන්නේ. හරි. නිවැරදි ප්‍රකාශනයක් කියලා දීලා තියෙනවා හරිද? හරි. එතකොට පළවෙනි MCQ එක නිවැරදි සමීකරණයක් කියලා දීලා දෙනවා මෙන්න මේව සමීකරණයක්. A ධන B වල BC වල XT කියන බලය ධනද? නෑ ධන වේ සමානයි F වල ලඝු එක ධන C sin inverse xy වර්ග ඒක එතනින් ඉවරයි plus DE. ඔන්නෝම නිවැරදි සමීකරණයක් කියලා එකක් තියෙනවලු. හරි. හරිද?
හරි. නිවැරදි සමීකරණයක් තියෙනවලු. එතකොටම ඒ අර නිවැරදි සමීකරණයක් කියුවේ තේරුම මොකද්ද ළමයි? අපි දන්නවා නිවැරදි සමීකරණයක් නම් සියලු පදවල මාන සමානයිනේ. ඒතකොට පද මොනවද මෙතන තියෙන්නේ? මේ තියෙන්නේ මේක පදයක්, ඒ කියන්නේ එක පදයක්. මෙන්න මේක තවත් පදයක්. මේ සම්පූර්ණ එක තවත් පදයක්. මේක අනිත් පදය. ඒතකොට පද හතරක් තියෙන ප්‍රකාශනයක් තමයි තියෙන්නේ. ඔය පද හතරේ මාන වෙනවස ලැබුවොත් මොකද වෙන්නේ? ඕවා මාන වශයෙන් සමාන වෙනවා. ඒක තමයි නිවැරදි සමීකරණයක් කියන එකේ තේරුම. හරි. කියනවා t යන කාලය කියලා දීලා තියෙනවා. හරි. t කියන්නේ කාලය. හරි බලමු. අසත්‍ය ප්‍රකාශය තෝරන්න තියෙන්නේ. පළවෙනි කියනවා x මාන සංඛ්‍යාතයේ මාන වලට සමාන වේ. x කොහෙද වෙන්නේ ළමයි? x සෙට් වෙන්නේ දර්ශකයක් පිළියෙල ළමයි මේ. අපි දන්නවා දර්ශක වලට මාන තියෙනවද ළමයි? නෑ. දර්ශක වලට මාන නැත. එතකොට මොකද්ද වෙන්න ඕන? xd ගුණිතේ මාන බිඳුවක් වෙන්න ඕන. අගේ නෙමෙයි ඈ. මාන බිඳුවක් වෙන්න ඕන xd ගුණිතේ. එතකොට මොකද්ද වෙන්නේ? t කියන්නේ කාලයනේ. කාලේ මානය t කැපිටල් t මයි. මාන බිඳුවක් වෙන්න නම් xd මානය මොකද්ද වෙන්න ඕන? xd මානය හොයන්න පුළුවන් කොහොමද? xd මාන සලකනවා කියන එක තමයි මේ වරහන් කරලා දාන්න කියන්නේ. t යනවා හරියට. t යනවා මෙහාට. එතකොට මෙහෙම. එතකොට එනවා x ගේ මානය සමානයි කියලා මේ මාන සලකන්නේ මේ t උඩට ආව මොකද වෙන්නේ? t ඍණ එකතු. හරිනේ? t ඍණ එක කියන්නේ සංඛ්‍යාතයේ මාන තමයි නම. t ඍණ එක කියන්නේ සංඛ්‍යාතයේ මාන තමයි. සංඛ්‍යාතය කියන්නේ මොකද්ද? සංඛ්‍යාතය කියන්නේ හර්ට්ස්. හර්ට්ස් කියන්නේ තත්පරයට. තත්පරයට මානේ තත්පරයට කියන එකේ මානේ t ඍණ එක තමයි. හරි. එහෙනම් හරි. පළවෙනි උත්තරේ හරි. එතකොට ඒක නෙමෙයි උත්තරයක් බවට පත් වෙන්නේ. වැරදි කියන හන්නේ. එක හරි. ඔව්. එක ප්‍රකාශය හරි. මම මෙතනින් දාන එක ප්‍රකාශය හරි. දෙවෙනි ප්‍රකාශය c ට මාන නැත. c ට මාන නැත. හරි. බලමු. c සෙට් වෙන්නේ මේ පදේ ළමයිනේ. ඔව්. c සෙට් වෙන්නේ මේ පදේ ළමයි. එතකොට මෙන්න මේ වරහන් ඇතුළේ තියෙන ටික බලමු ළමයි. වරහන් ඇතුළේ බලමු. වරහන් ඇතුළේ. එතකොට එනවා අපි දන්නවා ළමයි වරහන් ඇතුළේ ටික මම මේ දෙවෙනි ප්‍රකාශය වෙන පොඩ්ඩක් ලියනවා. එතකොට එක ධන c sin inverse xy වර්ග හරිද? xy වර්ග. එතකොට ළමයි අපි දන්නවා කොහොමද sin පද වලට මාන නැහැ. sin cos tan කියන පද වල ඒ කියන්නේ ත්‍රිකෝණමිතික අගයන් වලට මාන නැහැ. එතකොට මෙන්න මේ සෙට් එක නම් මාන නැහැ. හරි? ඔය සෙට් එක නම් මාන නැහැ. ත්‍රිකෝණමිතික අගයන් වලට sin cos tan වලට මාන නැහැ. එතකොට මොකද්ද වෙන්නේ? මේ ටිකේ මාන සැලකුවොත් මාන නැහැ නේ මෙයාලට. එතකොට ළමයි එක ධන c කියලා එකක් එනවනේ. හරි මේ ටිකට මාන නැහැ. හරි. මේ එතකොට ළමයි මේ එකට c එකතු කරන්න නම් මොකද්ද වෙන්න ඕන? අපි දන්නවා නිවැරදි සමීකරණය මොකද්ද? නිවැරදි වෙන්න ඕනත් නැහැ. මාන සමාන දෙන්නෙක් තමයි ළමා එකතු හෝ අඩු කරන්න පුළුවන්. මාන සමාන දෙන්නෙක් තමයි එකතු හෝ අඩු කරන්න පුළුවන්. එතකොට එකේ මානය c ට අනිවාර්යයෙන්ම සමාන විය යුතුයි. එහෙම වුණොත් මේක එකතු කරන්න පුළුවන්. ඔව්. එකට මාන තියනවා. නෑ. එකට මාන නෑ. ඒ කියන්නේ c ටත් මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම මාන නෑ. හරිනේ? එහෙනම් දෙවෙනි ප්‍රකාශයත් හරි. දෙවෙනි ප්‍රකාශයත් හරි. හරි? මොකද මෙයාට මාන නැහැ. එතකොට ඒ සම්පූර්ණ ප්‍රකාශනයේ එකට එකතු කරනවා නම් එකේ මානයි මේ සම්පූර්ණ එක්කෙනාගේ මානයි සමාන වෙන්න ඕන. එතකොට මේ සම්පූර්ණ එක්කෙනාගේ මානය බිඳුනොත් තමයි එකට එකතු කරන්න පුළුවන්. ඒ නිසා c ටත් ඒ මාන නැහැ. දෙවෙනි ප්‍රකාශය හරි. ඒකත් නෙමෙයි උත්තරේ වලටපත් වෙන්නේ. තුන්වෙනි එක බලමු. තුන්වෙනි එකත් බලමු. තුන්වෙනි ප්‍රකාශය බලමු. හරි. ළමයි මෙහෙමයි දැන් මම මේක කියන්න වෙලාව දෙන්නේ නැහැ ඔයාලට. හරි මොකද රෙකෝඩින් යන්නේ හැමෝම බලන්න කවුරුත් විතර ලයිව් නැහැ. මොකද මේ ඒක නිසා රෙකෝඩින් එකක් බලන්න ඔයාලට මේක අතර මේක නවත්තලා ලියන්න පුළුවන්. මොකද මේ ඉවරුනාට පස්සේ ලියන්න පුළුවන් රිවයින්ඩ් කරලා ලියන්න. එහෙම කරගන්න ඕන ඔයාලා හරියට වෙන්න. හරි. තුනේ කියනවා a හිමාන b හිමාන වලට සමාන වේවි. a සමානයි b නෙවෙයි ලියන්නේ මේ මාන සැලකුවම a හිමාන b හිමාන වලට සමානයි. මේ ළමයි පද දෙකක් නේ මේ තියෙන්නේ. අපි දන්නවා දැන් පද දෙකක් එකතු කරන්න නම් මොකෝ වෙන්න ඕන? පද දෙකක් එකතු කරන්න නම් ඒගොල්ලෝගේ මාන සමාන වෙන්න ඕනේ. එතකොට මොකද්ද වෙන්නේ? a ගේ මානය සමාන වෙන්න ඕනේ මෙන්න මේ සම්පූර්ණ එකාගේ මානයට. එහෙම වෙන්න ඕනේ තමයි. a ගේ මානය සමාන වෙන්න ඕනේ. මේක හරිද වැරදිද බලන්න යන්නේ. හරිද? මේක හරිද වැරදිද කියලා බලන්න යන්නේ. ඒකට a ගේ මානය සමාන වෙන්න ඕනේ b xt ගේ මානය. හරි. මේ අපි දන්නවා xt ට මාන නැහැ. මොකද දර්ශකයක් නිසා. දර්ශක වලට මාන නැහැ. එතකොට c ටත් මාන නැහැ. අපි දන්නවනේ. අපි හොයාගත්තේ මේ දෙවෙනි එකේ හොයාගත්තේ c ට මාන නැති බව. ඒක මොකද වෙන්නේ?
මාන සැලකුවම සමාන වෙනවා කෙලින්ම කාගෙද? ඒගේ මානය බීගේ මානය. එහෙනම් තුන්වෙනි ප්‍රකාශයත් හරි. තුන්වෙනි ප්‍රකාශයත් හරි. ඊට පස්සේ හතර DE ගුණිතයට මාන නැත. DE අපි මෙයා DE ගුණිතයට මාන නැහැ කියලා කියනවා. අපිට D ගැනවත් E ගැනවත් කලින් කතාවක් ආවේ නෑ ළමයිනේ. D ගැනවත් E ගැනවත් කලින් කතාවක් ආවේ නැහැ. අපි දන්නවා මේ පද හතරෙම මේ එක පදයක්, මේ අනිත් පදය, මේ අනිත් පදය, මේ අනිත් පදය. ඔය පද හතරෙම මාන සමාන වෙන්න ඕන. අපි ඒක දන්න දෙයක්. හැබැයි DE වලට මාන නැහැ කියලා කියන්න බෑ තාමනේ. අපිට තාම ලොකුවට දත්ත නැහැ ඒක කියන්නේ. එහෙනම් චුට්ටක් හතර තියමු. චුට්ටක් හතර කියවමු. පස්වෙනි එකට පස්වෙනි උත්තරේ මම වෙනස් කරලා තියෙනවා ළමයි. ඒක මම ඔයාලට ගෲප් එකේ දාලා තියෙනවා මේ එකක්. සංශෝධනයක් ඒක බලනකම් ඉන්න ටිකක්. කොහොමද ඔයාලට වෙනස් කරේ කියලා. පස්වෙනි එක මම නිවැරදි කරලා තියෙනවා උත්තරේ A මාන B මාන සහ F මාන සමානයි කියලා. පස්වෙනි එකේ උත්තරේ වෙන්න ඕනේ මේ A මාන B මාන සමාන වෙන්න ඕනේ F මාන වලට. ඕක හරියට වැරදි කියවලු. හරි. මේ A ගේ මාන B ගේ මාන වලට සමාන බව දන්නවා අපි. ඒකට F ගේ මානය සමාන වෙනවද කියලා. බලමු. හරි. මේ F ගේ පදයේ සෙට් වෙන්නේ මේකත් එක්කනේ. ඔව් අපි දන්නවා එතකොට A ගේ මානයට සම්පූර්ණයෙන්ම සමාන වෙන්න ඕනේ මේ සම්පූර්ණ පදේ මානය. ඒක අපි දන්න දෙන්නේ. හරි. මොකද පදවල මාන සමාන විය යුතු නිවැරදි සමීකරණය. එතකොට A ගේ මානයට මේ සම්පූර්ණ පදේ මාන සමාන වෙනවා. ළමයි මේ අපි දන්නවා ලඝු ගණක පද වලටත් මාන නැහැ. එතකොට මොකද වෙන්නේ? මෙන්න මේ සම්පූර්ණ එකට මොකද වෙන්නේ? මානයක් පවතින්නේ නැහැ. ලඝු පද වලට මාන නැහැ ළමයි. ලඝු ගණක පද වලට දර්ශක වලට සහ sin costan අගයන් සහ සංඛ්‍යාත්මක අගයන්ට මාන නැහැ. ඒ නිසා මෙතන කියන ලඝු ගණක අගයන් මේකෙක්ටවත් මාන නැහැ. ඒක මොකද වෙන්නේ? මේ පදේ මේ පද සම්පූර්ණ පදේ මාන සමාන වෙනවා නම් මොකද වෙන්නේ ඕන? ඒකේ මානෙට සමාන වෙන්නේ. එහෙනම් හරිනේ. එහෙනම් හරි. පස්වෙනි ප්‍රකාශය හරියට උන වැරදි. හතරවෙනි ප්‍රකාශය තමයි ඒක පිළිතුර වෙන්නේ. හතර. පිළිතුර වෙන්නේ හතර. හරි. ඒතර හතර තමයි කියන්න බැරි. හතර කියන්න බෑ. එයාගේ D ගුණිතේ මාන බිඳුවක් වෙනවද කියලා අපිට කියන්න බෑ. මේක අපි දන්නවනේ ඔය MCQ වල ගන්න ඕන වඩාත් නිවැරදි උත්තරේ. ඒකට හරියටම කියන්න බැරි මොකද්ද? හතරවෙනි. නම් උත්තරේ හතර. පළවෙනි උත්තරේ හතර. හරි. එහෙනම් ඊළඟ MCQ එකට යන්න. අර මගේ කටින් කියපුව හැම දෙයක්ම මෙතන ලියුණා කිසි ප්‍රශ්නයක් නැහැ ළමයි. හරිද? ඊළඟ MCQ එකට යමු. දෙවෙනි එක මයික්‍රෝමීටර් ගෝලමානයේ කතාවක් තියෙන්නේ. දෙවෙනි MCQ එකේ ගෝලමානයේ කතාවක් තියෙනවා. හරි බලමු. හරි. අන්තරාලය 1 මිලිමීටර් වනද වෘත්ත පරිමාණ කොටස් ගන්න 100කින් වන ගෝලමානයකින් කාසියක ඝනකම් මැනීමේදී පළමුව එක රූපයේ පෙනෙන පරිදි සියලුම පාද තුඩු සමතල වීදුරු තහඩුවක ස්පර්ශ වනසේ සකස් කරනු ලැබේ. පසුව වෘත්ත පරිමාණය වාමාවර්ත වට 6ක් තා කොටස් 12ක් භ්‍රමණය කර දෙක රූපයේ පරිදි කාසියේ ඝනකම් මැනීම සඳහා නැවත වෘත්ත පරිමාණයේ දක්ෂිණාවර්ත වට 4ක් සහ කොටස් 83ක් භ්‍රමණය කරන ලදී. කාසියේ ඝනකම හරි. ගෝලමානීය කතාවන් කියන්නම හරි. ගෝලමානීය. හරි. ගෝලමානීය භාවිතාවන මූලධර්මය මොකක්ද කියලා අහුවොත් මොකද්ද? ගෝලමානීය භාවිතාවන මූලධර්මය ඉස්කුරුප්පු මූලධර්මය. ඉස්කුරුප්පු මූලධර්මය. හරි. එතකොට ඒකේ තියෙන ස්ක්‍රූප්පුවක් බේසිකලි ඔකේ තියෙන ස්ක්‍රූප්පුවක්. එතකොට ඇතුලේ තියෙන ඔක ස්ක්‍රූප්පුවක්. ස්ක්‍රූප්පුවක් කතා කරමු. හරි. ස්ක්‍රූප්පුව මේ වගේනේ. එතකොට මෙහෙම. හරි. ස්ක්‍රූප්පුවක් ගැන කතා කරද්දී ස්ක්‍රූප්පුව අන්තරාලී කෙනෙක් ගැන කතා කරන්න වෙනවා. අපි දන්නවා ළමයි සාමාන්‍යයෙන් ස්ක්‍රූප්පුවක් දක්ෂිණාවර්තව කරකවනවා.
දක්ෂිනාවර්තව කරගෙවුවම හරිද? ඔයාලා හිතන්න දැන් ස්ක්‍රූප්පුව දක්ෂිනාවර්තව කරගෙවුවොත් සාමාන්‍යයෙන් කොහටද යන්නේ? සාමාන්‍යයෙන් ස්ක්‍රූප්පුව දක්ෂිනාවර්තව කරගෙවුවොත් මෙන්න මේ ඉදිරියට තමයි යන්නේ. ඉදිරියට යනවා කියන්නේ පල්ලෙහාට යනවා නැත්නම් ඉදිරියට යනවා කියලා කියන්නේ. හරිද? එතකොට ස්ක්‍රූප්පුව එතකොට වාමාවර්තව කරගෙවුවොත් ඉහළට යනවා. හරිද? ස්ක්‍රූප්පුව වාමාවර්තව කරගෙවුවොත් ඉහළට යනවා. දක්ෂිනාවර්තව කරගෙවුවොත් පල්ලෙහාට යනවා. හරිද? එතකොට ස්ක්‍රූප්පු අන්තරාලය කියන එකට අර්ථ දැක්වීම දෙකක් තියෙනවා. මතක් කරගන්න ස්ක්‍රූප්පු අන්තරාලය මොකද්ද? ස්ක්‍රූප්පු අන්තරාලයේ තියෙන එක අර්ථ දැක්වීමක් තමයි මොකද්ද? ස්ක්‍රූප්පුව සම්පූර්ණ වටයක් භ්‍රමණය කරන විට වටයක් භ්‍රමණය කරන විට ඉදිරියට හෝ يعني ඉස්සරහට හෝ ඉදිරියට හෝ පසුපසට ගමන් කරන දුර එකක්. අපි දන්නවා ඉදිරියට ගමන් කරනවා කියන්නේ මොකද්ද? දක්ෂිනාවර්ත සම්පූර්ණ වටයක් කරකැවුවොත් ඉදිරියට යනවා. වාමාවර්තව සම්පූර්ණ වටයක් කරකැවුවොත් උඩට යනවනේ. එතකොට සම්පූර්ණ වටයක් කොහාට හරි දක්ෂිනාවර්තව කරකැවුවොත් ඉදිරියට යනවා. වාමාවර්තව කරකැවුවොත් පිටිපස්සට යනවා. අන්න එහෙම සම්පූර්ණ වටයක් කරකවද්දී ඉහළට හෝ පල්ලෙහාට යන දුරට කියනවා ස්ක්‍රූප්පු අන්තරාලය කියලා. තව එකක් තියෙනවා ළමයි ස්ක්‍රූප්පු අන්තරාලයටම දෙකම එකයි දෙක ඕන එකක් හොයන්න ලියන්න පුළුවන්. අනුයාත ස්ක්‍රූප්පු කොටවල් දෙකක් අතර දුර. ස්ක්‍රූප්පු කොටවල් දෙකක් අතර දුරට කියන්නේ ස්ක්‍රූප්පු අන්තරාලය කියලා. ඒ කියන්නේ මෙන්න මේ අනුයාත කියන්නේ එක ළඟ. මෙන්න මේ දුරටත් කියන්නේ ස්ක්‍රූප්පු අන්තරාලය. ස්ක්‍රූප්පු අන්තරාලය. අන්තරාලය. හරි. ඔය දුරටත් කියන්නේ ස්ක්‍රූප්පු අන්තරාලය. අනුයාත ස්ක්‍රූප්පු කොටවල් දෙකක් අතර දුර. හරි. ඕක. ඊට පස්සේ ස්ක්‍රූප්පු මූලධර්මයේ භාවිතා වෙන අපිට කියන තව එක්කෙනෙක් ඉන්නවා. කවුද ළමයි? ස්ක්‍රූප්පු මූලධර්මයේ භාවිතා වෙන අපි දන්න තව මිනුම් උපකරණයක් තියෙනවා. කවුද? මයික්‍රොමීටර් ස්ක්‍රූප්පු ආමානය. ඔව්. එතකොට ස්ක්‍රූප්පු මූලධර්මයේ භාවිතා වෙන ඕනම මිනුම් උපකරණයක්. ඒ කියන්නේ ගෝලමානීය වේවා, මයික්‍රොමීටර් ස්ක්‍රූප්පු ආමානය වේවා. ඒ ඕනම මිනුම් උපකරණයක් කුඩා මිනුම් හොයන සමීකරණය මොකක්ද? ස්ක්‍රූප්පු මූලධර්මයේ භාවිතා වෙන ඕනම මිනුම් උපකරණයක් කුඩා මිනුම් හොයන සමීකරණය මොකක්ද? ස්ක්‍රූප්පු අන්තරාලය බෙදනවා. ස්ක්‍රූප්පු අන්තරාලය බෙදනවා. වෘත පරිමාණ කොටස් ගණනින්. වෘත පරිමාණ කොටස් ගණනින්. වෘත පරිමාණ කොටස් ගණනින් බෙදලා ඕනම ස්ක්‍රූප්පු මූලධර්මයේ භාවිතා වෙන ඕනම මිනුම් උපකරණයක් කුඩා මිනුම් ගන්නවා. මෙයා කුඩා මිනුම් හොයමු. කුඩා මිනුම් කීයද? අන්තරාලය දීලා තියෙනවා 1 මිලිමීටර්ලු. වෘත පරිමාණ කොටස් කීයද? වෘත පරිමාණ කොටස් 100 නේ. එහෙනම් මෙයා කුඩා මිනුම් කීයද? එනවා 0.01 මිලිමීටර් කියලා. sorry 0.01 මිලිමීටර්. හරි. මොකද වෙන්නේ වැඩි? අපි දන්නවා කොහොමත් මයික්‍රොමීටර් ස්ක්‍රූප්පු ආමානයක නේ sorry ගෝලමානයක මිනුම් ගන්න කලින් අර පාද 3යි ස්ක්‍රූප්පු 3යි එකම මට්ටමට ගේන්න ඕනනේ. ඔව්. පාද 3යි ඔය අනිත් පාදේ පේන්නේ පාද 3යි පාද 2යි පේන්නේ පාද 3 තියෙන මට්ටමටම ගේන්න ඕනේ ස්ක්‍රූප්පු 3නේ. අපි කොහොමද කරන්නේ ළමයි සාමාන්‍යයෙන්? ඕක කරන්නේ තල දර්පණයක් උඩ තියලා නේ. තල දර්පණයක් නැත්තම් වීදුරු තහඩුවක් උඩ තියලා. වීදුරු තහඩුවක් උඩ තියලා තමයි ස්ක්‍රූප්පු ටික ටික හැමීට පාත් කරලා මෙන්න මේක ගෑවෙන මට්ටමට ගේන්නේ. හරිද? මොකද ස්ක්‍රූප් මොකටද මේ වීදුරු තහඩුවක් උඩම තියන්න ඕන ඕක? වීදුරු තහඩුවක් උඩ තිබුවොත් තමයි මේ ස්ක්‍රූප්පු තුඩ පල්ලෙහාට එද්දි ඒකේ ප්‍රතිබිම්බයක් පේනවනේ. ප්‍රතිබිම්බයේ ස්ක්‍රූප්පු තුඩයි ගෑවෙන තැන හරියටම හොයාගන්න පුළුවන් වීදුරු තහඩුවක් උඩ කරා. නැත්තම් මොකද වෙන්නේ? ලීයක් උඩ වගේ කරා නම් මොකද වෙන්නේ? එහෙම අපිට පේන්නේ නැහැ ළමයි මේකේ හරියටම ගෑවෙන තැන හරියටම දැන් අර ප්‍රතිබිම්බයයි මෙයාගේ ප්‍රතිබිම්බයයි මෙයයි ගෑවෙන තැන නම් පේනවා අපිට පැත්තෙන් බලන් හිටියා. දැන් අර ලීයක් උඩ වගේ කරත් ඕක පේන්නේ නැහැ ළමයි. ඒක නිසා දන්නතෝ සමහර මුව ටිකක් හාරගෙන යතුලට යන්න පුළුවන්. ලීය හාරගෙන වගේ. අපි පල්ලයට මේක කරනවා මේක ඇවිල්ලා ටිකක් පල්ලයට හාරගෙන යනවා. එතකොට අර හරිම මට්ටමට ඉන්නේ නැහැ. ඒක නිසා තමයි වීදුරු තහඩුවක් උඩ කරන්නේ. හරිද? ප්‍රැක්ටිකල් එකක් දාන්න ළඟදී මේකත් බලන්න. හරි. මොකද කියන්නේ? මෙහෙම තියනවලු ඊට පස්සේ මෝ වට කීයක් උඩට ගන්නවලු?
උඩට ගන්නවලු වාමාවර්තව භ්‍රමණය වෙනවා කියන්නේ ඉහළට ගන්නවා කියන එක තමයි. වට 6කුයි කොටස් කීයකුද? කොටස් 12කුයි. කොටස් 12කුයි. වට 6කුත් කොටස් 12කුත් උඩට ගන්නවලු වාමාවර්තව භ්‍රමණය වෙනවා කියන්නේ ඉහළට ගන්නවා කියන එකනේ. මතකයිනේ? වාමාවර්තක වතාවකට උඩට එනවා දක්ෂිණාවර්ත වතාවකට පල්ලෙහාට එනවා. හරිනේ? ඊට පස්සේ මොකද කරන්නේ? එතකොට ගන්න ඕනේ උඩට. එතකොට මෙන්න මේ වගේ තමයි ස්ක්‍රූප්පු තුල තියෙන්නේ. හරි? දැන් පාද තුන අර මට්ටමේම තියෙනවා. ස්ක්‍රූප්පු තුල දැන් යම් කිසි ප්‍රමාණයක් ඉහළට ඇවිල්ලා. ඒ ඉහළට ආව ප්‍රමාණය හොයමුනේ. මේ ඉහළට ආව ප්‍රමාණය හොයමු. වට 6යි. ඒ කියන්නේ වට සම්පූර්ණ වට 6ක් උඩට ආව කියන්නේ ස්ක්‍රූප්පු අන්තරාල 6ක්. එතකොට 6 මිලිමීටර උඩට ඇවිල්ලා තව කොටස් 12ක්. එක කොටසක් එකේ කීයද? එක කොටසක් එකේ 0.01. ඒ වගේ 12ක් නේ. එතකොට උඩට ආපු ගාන කොච්චරද? 6.12 මිලිමීටර කියන උඩට ආපු ප්‍රමාණය. මේ උඩට ආපු ප්‍රමාණය 6.12 මිලිමීටර. හරිනේ? ඊට පස්සේ මොකද කරන්නේ? මෙතෙන්ට මේ දානවලු මේ ගන්නේ කාසියක් දානවලු නේද? ඌ මෙන්න මෙතෙන්ට කාසියක් දාලා ආයි මේක පහත් කරනවනේ. මෙතෙන්ට කාසියක් දාලා මේක පහත් කරනවා. කාසිය ගණකම තමයි හොයන්න ඕනෙලා කියන්නේ. එතකොට මොකක්ද වෙන්නේ? පහත් කරන ප්‍රමාණයක් එයාලා කියලා තියෙනවා. ඊට බලන්න. මේ පාද පහත් මේ කාසිය බලතු පාඩි මල්ලින්න. මේ පහත් කරන ප්‍රමාණයක් එයාලා කියලා දීලා තියෙනවා. අපිට කියන කොච්චර වට ගන්න පල්ලෙහාට එනවද කියලා එයාලා කියනවා. බලන්න. කොච්චර එනවට වට 4ක් සහ කොටස් 83ක් නේ. වට 4කුයි කොටස් 83ක් ආයි පල්ලෙහාට ගෙනවලු. වට 4යි වෙනවද ලියුවා. උනේ වට 4කුයි කොටස් 83. කොටස් 83. පල්ලෙහාට ප්‍රමාණය වට 4ක් කියන්නේ අපි දන්නවා අන්තරාල 4ක් නේ. 4 මිලිමීටර. කොටස් 83ක් කියන්නේ එක කොටසකගේ 0.01 ඒක 83 ගුණ වෙනවා. වෙනවා 4.83 මිලිමීටර. හරි. ඒතර කාසිය ගණකම හොයන්නේ කොහොමද? එතකොට උඩට ගිය ප්‍රමාණයෙන් පල්ලෙහාට ගිය ප්‍රමාණය අඩු කරා මෙන්න මේ උසෙනවනේ යන්නේ. මේ උඩට ගිය ප්‍රමාණය තියෙනවා. පල්ලෙහාට ආව ප්‍රමාණයක් තියෙනවා. ඒකෙන් මේ උඩට ගිය ප්‍රමාණය පල්ලෙහාට ආව ප්‍රමාණය අඩු කරා මේ කාසිය ගණකම තමයි එන්නේ. එහෙනම් මොකද කරන්නේ? කාසිය ගණකම හොයන්න පුළුවන් 4.12කින් අඩු කරමු 6.12කින් අඩු කරමු 4.8යි. නම් කාසියේ ගණකම ගන්න පුළුවන්. කොහොමද? 1.2 මිලිමීටරකින් අඩු විය යුතුයි කීයද? 4.83. එතකොට එනවා ඔකේ තියෙන උත්තරයක් එන්න ඕනේ ඉතින් අනිවාර්යනේ. ඔව්. 1.19ක් එන්නේ. 1.19 මිලිමීටර කියලා එනවා උත්තරේ. ඒක උත්තරේ කීයද? උත්තරේ 2 නේ. ඔව් පිළිතුර 2. හරිද? පිළිතුර 2. එහෙනම් ඊළඟ MCQ එකට යන්න. ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට WhatsApp එකේ දාන්න පුළුවන්. හරිද? නැත්නම් අපේ online instructors ලා ඉන්නවා එයාට දාන්න පුළුවන්. මේ වගේ සම්බන්ධ වුණ ප්‍රශ්නයක් උනත් කමක් නැහැ. හරිද? online instructing අක්කලා ඉන්නවා. ඔයාලට එයාට message එකක් දාන්න පුළුවන්. මට දැම්මත් මාත් සාමාන්‍යයෙන් අනිවාර්යෙන් පැය 24ක් ඇතුළත වගේ රිප්ලයි එකක් එනවා ඔයාලට. මට හැම වෙලෙම බලන්න බෑ. අර අක්කලා ඕන වෙලාවක ඉන්නවා කවුරු හරි එකක් වෙන එකක් හරි. එයාලට දාන්න නැත්නම් මටත් දාන්න උලක් නැහැ. ඒක උට්ට පරක් වෙනවා. හරි යමු තුන්වෙනි MCQ එකට. තුන්වෙනි MCQ එකට. මොකක්ද තියෙන්නේ? රූපයේ පරිදි අරය ආරු සිලින්ඩර් එක අක්ෂය සමග සමපාත වනසේ AB සිරස් දණ්ඩක් සවි කර ඇත. එයට දිග LU AC සිරස් දණ්ඩක් සවි කර ඇත. සිලින්ඩර් ආකාර එකක් තියෙනවලු නිකන් උහර සිලින්ඩරයක් වගේ එකක්. ඒක ඇතුලේ AB කියලා දණ්ඩක් තියෙනවලු. ඒක ඇද ගමු. තුන්වෙනි MCQ එකනේ. මෙන්න මේ සිලින්ඩරයක් තියෙනවලු උහර සිලින්ඩරයක්. හරිද?
ඒක ඇතුලේ AB කියලා දණ්ඩක් තියෙනවලු. එයාට දිග L වෙච්ච තවත් දණ්ඩක් සම්බන්ධ කරලා තියෙනවා මෙයාගේ දිග තමයි. එයාට මොකද කියන්නේ? එයාට සෙට් කරලා තියෙනවලු දිග L වෙච්ච තන්තුව සෙට් කරලා තියෙනවා. මේ එතකොට මේ දිගත් L ළමයි මේ තන්තුවේ දිගත් L තමයි. ඈ හරි. එතකොට එයාට L වල තියෙනවලු මේ තන්තුවෙන් අන්තිමට එන්න තියෙන මොකද්ද? ස්කන්ධය කියෙච්ච එකද? ආ ස්කන්ධය කියලා නෑ. ලක්ෂ්‍ය ස්කන්ධයක් සම්බන්ධ කරලා තියෙනවා. ලක්ෂ්‍ය කියලා කියන්නේ. ලක්ෂ්‍ය ස්කන්ධය සම්බන්ධ කරලා තියෙනවා. මං නිකමට හිතන්නම් M කියලා. ඒක මට දීපු தත්ත්වයක් නෙවෙයි ළමයි. හරිද? ඒක මට දීපු தත්ත්වයක් නෙවෙයි. එතකොට මට මගේ උත්තර වල ඕක තියෙන්න බෑ. මම අතින් දාගත්ත කෙන්නේ. හරිද? හරි. අපිට කියනවා ලක්ෂ්‍ය ස්කන්ධයේ සිලින්ඩරයේ බිත්තිය සමග ස්පර්ශ නොවීම සඳහා සිලින්ඩරයේ අක්ෂය වටා භ්‍රමණය කළ හැකි උපරිම කෝණික ප්‍රවේගය ඔමේගා නම්. දැන් අපි දන්නවා සිලින්ඩරේ කැරකෙන්න ගන්නකොට මේක මෙහාට යනවා. කෝණයක් හදා ගන්න ඕනේ. එතකොට මොකක්ද යාලා කියන්නේ? බිත්තිය සමග ස්පර්ශ නොවීම සඳහා හැබැයි උපරිම කෝණික ප්‍රවේගයක් තියෙනවා. උපරිම එකක් තියෙනවා. ඒකේ මොකක්ද වෙන්න ඕනේ? මේ අර ගෑවෙන නොගෑවෙන අවස්ථාවට එන්න ඕනේ. හරි. එහෙනම් මම මේක පොඩ්ඩක් ලොකු කරලා අඳින්නම්. මේ ඔය AB දණ්ඩ මෙන්න දිගේ L වෙච්ච දණ්ඩ මෙන්න දිගේ L වෙච්ච දණ්ඩ මෙන්න තන්තුව ගිහිල්ලා තියෙනවා මෙන්න බිත්තිය. මෙන්න සිලින්ඩරේ බිත්තිය. ගෑවෙන නොගෑවෙන අවස්ථාවට දැන් ඇවිල්ලා තියෙන්නේ. මෙන්න බිත්තිය. හරි. එතකොට බෝලේ අපි දන්නවා බෝලේ චලිතය මොකක්ද චලිතයද ළමයි? මේ ස්කන්ධයේ චලිතය වෘත්ත චලිතයක් නේ වෘත්ත චලිතයක්. එතකොට මෙයා මත ක්‍රියාත්මක වෙන බලයන් මොනවාද? මම ස්කන්ධයෙන් කියලා හිතුවා. එතකොට බර mg බවට පත් වෙනවා. තන්තුව මගින් මෙයා මත බලයක් දෙනවා ඉහළට. ඒ තමයි තන්ත්‍රය ආරම්භය. තන්තුව විසින් ඔය ස්කන්ධයට ඉහළට T බලයක් දෙනවා. හරි. ඒතර මම හිතන්නම් මේ කෝණය T කියලා. මේ කෝණය T. හරිද? මේ ඒකත් මම අතින් දාගත්ත එකේ උත්තරවල තියෙන්න බෑ. හරි? ඒක මම අතින් දාගත්ත එකේ. එතකොට ළමයි මේ ඒකාන්තර කෝණ වලින් මූත් T බවට පත් වෙනවා. මේ සම්පූර්ණ දිග කීයද ළමයි? මේක L සිලින්ඩරේ ආරේනේ ළමයි දැන් මේ කියන්නේ දැන් අර ගෑවෙන අවස්ථාව කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන සිලින්ඩරේ ආරේනේ මේ දුර R නේ. ඔව්. ඔය දුර R සිලින්ඩරේ ආරේනේ ගෑවෙන අවස්ථාවනේ. මේ මෙතෙන්ට කියව අවස්ථාව තියෙන්නේ එතකොට මේ දුර R. සිලින්ඩරේ අර අපිට දීලිප කැපිටල් R කියලා. එතකොට ළමයි මේ දුරට මට ප්‍රකාශනයක් කියන්න ඕනේ. මේ දුරට ප්‍රකාශනයක් ඔව් ඒක ගන්න පුළුවන් R ගෙන් L අඩු කරන්න නේ. R නේ. එතකොට මම මෙතන පොඩ්ඩක් ත්‍රිකෝණයක් නිර්මාණය කරගන්නම් ළමයි. එතකොට මම ඍජුකෝණී ත්‍රිකෝණයක් එනවා. මේක R නේ L හරිනේ. මේ දුරටම මෙතනක් තියෙන්නේ මේක R නේ L මේක L මතකයිනේ. L මේක හරිද? තන්තුවේ දිගේ L කියලා දීලා මේ තන්තුවේ දිගේ මේක R නේ මේක දන්නේ නැහැ නවනේ. මේක මොකද අපිට ප්‍රකාශනයක් ගන්න බැරුණානේ. ඒක මම නිකමට හිතන්නම් x කියලා. ඔන්න මම අතින් දාගත්ත තව එකක් ළමයි ඈ. මොකක් තියෙන්න බෑ උත්තර වල එතකොට. හරිද? x. එතකොට මම අතින් දාගත්තේ මෙතන ඉන්නවා කවුද? m අතින් දාගත්තා, t අතින් දාගත්තා, x අතින් දාගත්තා. උන් එතකොට උත්තර වල තියෙන්න බෑ ළමයි. හරිද? හරි. පොඩ්ඩක් මෙයාට පයිතගරස් ක්‍රම දාන්න. මේ ත්‍රිකෝණයෙන් පයිතගරස් ක්‍රමය දාන්න. එතකොට සමාන වෙනවා මොකද්ද? කර්ණයේ වර්ගය සමාන වෙන්න ඕන මේ දෙන්නගේ වර්ගවල එකතු වරනේ. එතකොට x වර්ගයේ r නේ l ගේ වර්ගයේ. එතකොට මේක මෙහාට ගෙන්නම් එතකොට එනවා x වර්ගය සමානයි l වර්ගය ඍණ r ඍණ l ගේ වර්ගය කියලා. හරිනේ? r ඍණ l ගේ වර්ගය කියලා එකක් එනවා. මෙයා පොඩ්ඩක් සුළු කරමුද? එතකොට L වර්ග ඍණ මෙතනින් එනවා R වර්ග නෑ මේක සුළු කරලා ගෙමු නැත්නම් මේක පැටලෙනවා R වර්ග ඍණ L වර්ගෙන් තියෙන ළමයි ඔක සුළු කරන්නේ කොහොමද? නැත්නම් මටත් පැටලෙනවා ආයෙත් පැටලෙනවා නේ. මෙහෙමනේ R ඍණ L ගේ වර්ගය කියන්නේ මොකක්ද? මේකනේ ළමයි R ඍණ L ගුණ වෙනවා I R ඍණ L හරිද? හරි නිකන් සුළු කරලා R වර්ගයේ ඍණ L වර්ගය එහෙම දාන්න බෑ ඔක. හරිද? ඒකයි මම මෙතන ගත්තා. එතකොට R ගෙන් ගුණ වෙනවා
එතකොට r වර්ග r ඍණයෙන් ගුණ වෙනවා ඍණ rl කියනවා මේ ඍණයෙන් r ගෙන් ගුණ වෙනවා ආයි r ඍණයෙන් කියනවා මේ ඍණයෙන් ගෙන් ගුණ වෙනවා ධන l වර්ගයක් වෙනවා. ධන l වර්ගයක් වෙනවා. එතකොට එනවා අන්තිම උත්තරේ කොහොමද? r වර්ග මේ දෙන්න එකතු කරලා ඍණ 2යි rl ධන l වර්ග කියලා එනවා. එතකොට මෙයා වෙනුවට දාන්න පුළුවන් මූවනේ. ඔව්. එතකොට l වර්ගය හරි. ඍණ මූ වෙනුවට මේ මූ දාන්න පුළුවන්. r වර්ග ඍණ 2යි rl ධන l වර්ග. ආමි වරහණු සෝරි. මේ ඍණ කෙනුත් ගුණ කරලා වරහන් වලින් පිටතට ගමුනේ. ඔව්. එහෙම කරමු. එතකොට එනවා ළමයි l වර්ග ඍණ r වර්ග ධන 2යි rl ඍණ l වර්ග. ඍණ l වර්ග කියලා නෙමෙයි. ධන l වර්ගට ඍණ l වර්ග කැපිලා යනවා. එතකොට එනවා 2යි rl ඍණ r වර්ග කියලා කාටද? x ට. x වර්ගයට. sorry x වර්ගයට. x වර්ගයට. හරිනේ? එතකොට x සුත්ත කරගන්න කියොත් මේක වර්ගමූල කරන්න වෙනවනේ ළමයි. නේ? එතකොට x සුත්ත කරන්න x ගන්න කියොත් 2යි r l ඍණ r වර්ගය කියලා එකක් එනවා. ඔව්. මේ පද දෙකටම පොදු වෙන්නේ ළමයි r. පද දෙකටම පොදු වෙන්නේ r. ඒ නිසා මම r එළියට ගන්න. එතකොට එනවා r 2යි l ඍණ r කියලා එකක් එනවා x ට. ඔන්න අතින් දාගත්ත එකෙත් අපිට දීපු දත්ත ඇසුරෙන් එකෙක්ව ආදේශ කරලා තියෙනවා. හරිනේ? හරි. ඊට පස්සේ අපි දන්නවා ළමයි මෙයා යෙදෙන්නේ අපේ ගෝලය නැත්නම් මේ අපේ ස්කන්ධය යෙදෙන්නේ වෘත්ත චලිතයකනේ. අපි දන්නවා වෘත්ත චලිතයක යෙදෙන වස්තුවකට තියෙන්න ඕන අනිවාර්ය අවශ්‍යතාවය මොකද්ද? වෘත්ත චලිතයේ යෙදෙන වස්තුවකට කේන්ද්‍රයේ දෙසට බලයක් තියෙනවා. केंद्राभिसारी बल केंद्राभिसारी बल केंद्राभिसारी बल මේ අවස්ථාවේ දෙන්නේ කාගෙන්ද ළමයි මම කියලා දෙනවා කේන්ද්‍රාභිසාරී බලය කියන්නේ අමුතුවෙන් ඉන්න එකක් නෙවෙයි ඉන්න බලයක් මගින් හෝ ඉන්න බලයක සංදර්ශකයකින් තමයි කේන්ද්‍රය පැත්තට බලය දෙන්නේ. ඒතර මුගේ කේන්ද්‍රය තියෙන්නේ කොහෙද මෙහෙනේ. ඒතර කේන්ද්‍රය පැත්තට බලයක් දෙන්නේ කාගෙන්ද? t ගේ එහාට t එකක් තියෙනවා. t ගේ තිරස් පරිලක්ෂකයෙන්. ඒතර t මොකද්ද? t t sin theta ගෙන් තමයි දෙන්නේ. එතකොට කේන්ද්‍රාභිසාරී බලය හරි සමීකරණ මොනවද ළමයි? සමීකරණ දෙකක් තියෙනවා. මොකක්ද අපිට ඕන වෙන්නේ මෙතනදී? එකක් තමයි f සමානයි mr ඔමෙගා වර්ග. අනිත් එක මොකක්ද? f සමානයි mv වර්ග බෙදීම r. හරි. අපිට ඔමෙගා දීලා තියෙන නිසා අපි මෙයාව යූස් කරමුනේ. ඔව්. එතකොට කේන්ද්‍රාභිසාරී බලය ලැබෙන්නේ නම් t sin theta ගෙන් t sin theta ස්කන්ධය m අරේ කොච්චරයිද ළමයි? අරේට කිලින්ම දාන්න පුළුවන් කැපිටල් R කියලානේ. අරේ කොච්චරයිනේ? කැපිටල් R ඔමෙගා වර්ග. ඔමෙගා වර්ග. ඊට පස්සේ අපි දන්නවා මෙයා ඒකාකාර කෝණික ප්‍රවේගයෙන් නම් භ්‍රමණය වෙන්නේ. දැන් ඒකාකාර කෝණික ප්‍රවේගයෙන් කියන තිබ්බනේ. එතකොට මොකද වෙන්නේ? ඒකාකාර කෝණික ප්‍රවේගයෙන් කියන්නේ ඊට වඩා මෙයා කෝණික ප්‍රවේගය වැඩි වෙනවා. මෙයා ගෑවෙනවා. අඩුනොත් මෙයා මෙහාට එනවා. එහෙම වෙන්නේ නැහැ. දැන් මෙහෙම ගෑවෙන අවස්ථාවේ දිගින් දිගට පවතින. එතකොට අපි දන්නවා තවදුරටත් මේ ගෝලයේ ඉහළට යන්නේ නැහැ, පල්ලෙහාට යන්නේ නැහැ. ඒ කියන්නේ මොකද්ද? ඉහළට තියෙන බල පල්ලෙහාට තියෙන බල වලට සමාන කරන්න පුළුවන්. දැන් නියත සිරස් මට්ටමක ඉන්නවා. එතකොට ඉහළට තියෙන බල මොනවාද? t cos t එකක් තියෙනවා යාමට පල්ලෙහාට තියෙනවා mg කියන බලය. එයාගේ බල කියන බලය. හරි අපිට කාටද ප්‍රකාශනයක් ඕන? ඔමෙගා වර්ගයන්නේ. ඊළඟ දාගත්තයි. මම හිතන්න ළමයි මෙයා පළවෙනි ප්‍රකාශනය. මෙයා දෙවෙනි ප්‍රකාශනය. එතකොට එක බෙදමු දෙකේ. එතකොට එනවා මේ පැත්තෙන් එනවා t sin theta අර පැත්තෙන් එනවා t cos theta අරෙන් එනවා m capital R omega වර්ගය අරෙන් එනවා mg. මේ m ට m කැපේ t to t කැපේ sin theta බෙදීම cos theta ගෙන් එනවා කවුද? tan theta. tan theta සමානයි R omega වර්ගය බෙදීම g. මේ tan theta කොහොමද?
මේ ත්‍රිකෝණේ තියෙන්නේ tan θ කියන්නේ කවුද ළමයි? සම්මුඛ පාදයේ වෙදීම් බද්ධ පාදයේ මෙන්න මෙයා තමයි θ සම්මුඛ පාදයේ වෙදීම් බද්ධ පාදයේ තමයි tan θ කියන්නේ. ඒක සම්මුඛ පාදයේ මොකද්ද මේ r රිනෙල් බද්ධ පාදයේ කියන්නේ x ට අපි හෙන අමාරුවෙන් ප්‍රකාශනයක් කරගෙන ඉන්නේ මේ තියෙන්නේ ආවේ x ට ප්‍රකාශනය කරනවා. මොකෙනවා r 2l ඍණ r සමානයි r ඔමෙගා වර්ගය g. හරිද? r ඔමෙගා වර්ගය g. ඔමෙගා ට ප්‍රකාශනයක් කරනවා. g යවමු අරහෙට r යවමු මෙහි යටට. g මෙහෙයට යවමු මේ පැත්ත උඩට එනවා. හරිද? g මේ පැත්ත උඩට එනවා r මෙහි යටට එනවා. උත්තරයක් තියෙද? උත්තරයක් තියෙද ළමයි? ඔව් තියෙනවා. උත්තරේ 1. හරිද? පළවෙනි උත්තරේ ඔන්න ඔය ප්‍රකාශනය තමයි. මෙන්න මේ ප්‍රකාශනයේ තියෙන පළවෙනි උත්තරේ. ඔමෙගා වර්ගය. ඔමෙගා වර්ගයට අහන්නේ. ඔමෙගාට නෙවෙයි. ඒ නිසා අපිට ආයෙත් අමුතුවෙන් වර්ගමූල කරන්න ඕනේ නැහැ. පළවෙනි උත්තරේ තියෙන්නේ ඕක. හරිනේ? දාගමු. යම් හතරවෙනි MCQ එකට මෙතන තියරි කියලා දෙන්න වෙලාවක් ගන්න නැහැ හරිද? අර තියරි කරන්න අපිට රිවිෂන් එක තියෙනවා. පාස් පේපර් තියෙනවා. මම මෙතන කතා කරන්නේ ගානා දෙන්නේ කොහොමද කියන එක ගැන තමයි මූලිකවම. හරිද? හරි. යම් හතරවෙනි එකට. හරි. කියනවා ස්කන්ධයේ දිග සෙන්ටිමීටර 20යි ස්කන්ධයේ කිලෝග්‍රෑම් එකක් වෙච්ච ඔය ඒකාකාර දණ්ඩක්. ඒකාකාර දණ්ඩක් කිව්ව ගමන් ඒකේ මොකක්ද ඒකේ අදහස? ඔය හැම වචනයකම තේරුමක් තියෙනවා. මේ ඒකාකාර දණ්ඩක් කියන්නේ ආයාගේ ගුරුත්ව කේන්ද්‍රය හරි මැද තියෙන්නේ. ඒ කියන්නේ එයාගේ බර ක්‍රියා කරන්නේ එයාගේ හරි මැදින් කියන එක. ඊට පස්සේ කියනවා ඕහිතිය අසව් කර තිරස්ස පවත්වා ගන්නු ලබන්නේ AB සැහැල්ලු තන්තුව මගින්. AB සැහැල්ලු කියන්නේ මොකද්ද? ඒ තන්තුවට බරක් නැහැ කියන එක. දණ්ඩ මගින් අසව් මත ඇති කරන බලය. හරි. මේ මෙන්න මෙහෙම උපසරණ වල දීන්නේ. හරි. අර ඔහොම විශ්යක් තියෙනවා විත්තියකට සම්බන්ධ කරලා තියෙන දණ්ඩ ඒ උඩිනු සීවිලිම තියෙනවානේ. හතරවෙනි MCQ ළමයි. හතරවෙනි MCQ එක. හරි. මෙහෙමනේ. ඊට පස්සේ තියෙනවා මේ තන්තුවකින් සම්බන්ධ කරලා තියෙනවා තන්තුවත් මේ අතර එක හදන කෝණය අංශක 30යි කියලානේ. හරි. මේ ළමයි මම මේ තන්තුව මත බල ලකුණු කරන්න යන්නේ ඈ. තන්තුව නෙවෙයි දණ්ඩ මත යාගේ සිරස්ස පල්ලෙහාට ක්‍රියාත්මක කරන යාගේ බර කීයද ළමයි නිව්ටන් 10යි කිලෝග්‍රෑම් එකේ නිව්ටන් 10යි. ඒතර බර නිව්ටන් 10යි. තව තන්තුව මගින් දණ්ඩ මත බලයක් තියෙනවා මෙහාට ළමයි. හරි. මේ මොකද්ද? තන්තුව මගින් දණ්ඩ මත බලය. තන්තුව මගින් දණ්ඩ මත බලය. දණ්ඩ මත බලය ඔහාට තියෙනවා. ඔහුගේ ප්‍රතික්‍රියාව මොකද්ද එතකොට? තන්තුව මගින් දණ්ඩ මත ඉහළට බලයක් නම් දණ්ඩ මගින් තන්තුව මත පල්ලෙහාට බලයක්. ඒක ගැන කතා කරන්න යන්නේ නැහැ. මම මේ දණ්ඩ මත බලයන් විතරයි කතා කරන්න යන්නේ. එතකොට අසව්වේ ප්‍රතික්‍රියාවක් තියෙනවා ළමයි. එතකොට මම මේ අසව්වේ ප්‍රතික්‍රියාවම මේ පැත්තට තමයි එන්න ඕන. කියන්නේ මේ බිත්තිය මගින් නෑ මෙතන තියෙන අසව්ව මගින් දණ්ඩ මත ප්‍රතික්‍රියාව මේ පැත්තට එන්න ඕන. ඇයි ළමයි මම දැන් මට මම දන්නේ නැති කියන්නේ මම මේ පැත්තට තියෙන්න ඕන කියලා කොහොමද කියන්නේ? මෙතන අසව්ව තියෙනවා මම කියනවා අසව්ව මගින් දණ්ඩ මත ප්‍රතික්‍රියාව. අසව්ව මගින් දණ්ඩ මත බලය ඔහාට එන්න ඕන කියලා කියනවා. මත බලය ඔය පැත්තට එන්න ඕන කියලා මම කියනවා. කොහොමද ඒක ළමයි මම කියන්නේ? මේ
තමයි මෙයා මත තවත් බලයන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ කියන්නේ දණ්ඩ මත තවදුරටත් බලයන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ කියන්නේ දණ්ඩ දැන් සමතුලිත වෙලා ඉන්නේ මොන අවස්ථාවේද? බල තුනක් යට. බල තුනක් යටතේ වස්තුවක් සමතුලිත වෙන්න නම් එක්ක මොකක්ද වෙන්න ඕන? එක්ක බල තුන සමාන්තර වෙන්න ඕන, නැත්නම් බල තුන මොකක්ද වෙන්න ඕන? ඒක ලක්ෂීය වෙන්න ඕන. ඒක ලක්ෂීය වෙන්න ඕන. තියරි එක්ක බල තුන සමාන්තර වෙන්න ඕන, නැත්නම් බල තුන ඒක ලක්ෂීය වෙන්න ඕන. සමාන්තර නැති බව නම් පේනවා අනිවාර්යෙන් T මෙහාට ආපු ගමන් එහෙනම් මොකක්ද වෙන්න ඕන අනිවාර්යෙන්? අනිවාර්යෙන් ඒක ලක්ෂීය වෙන්න ඕන. එහෙනම් මොකද වෙන්න ඕන? මේ තුන් දෙනා එක ලක්ෂයක් කරහා යන්න ඕන. මේ මම ඒකයි දර වශයෙන් පුට්ටක් පල්ලෙහා ගන්නින්නද? මේ දන්න මෙහෙම නම් ආතතිය මෙහාට. බර මෙහාට. හරි. එතකොට මේ ආතතිය යනවා මෙහා හරහා, බල යනවා මෙහා හරහා. එතකොට මේ අනිත් බලයත් යන්න ඕන අනිවාර්යෙන් මූ හරහා. මේක හරහා යන්න ඕන. ඒක ලක්ෂ්‍ය වෙන්න ඕන. ඒක නිසා තමයි මම කිව්වේ ඔයාලට දෙලින්න අසවුව වගේ දණ්ඩ මත බලය මේ පැත්තම තමයි එන්න ඕන කියලා. අසවුව වගේ දණ්ඩ මත බලය. හරිද? ඒක හොයමු. දැන් ඕක ගත්ත විදිහ හරිනේ. මොකද්ද? තියරිය මොකද්ද මෙතෙන්ට ඇප්ලයි වෙච්ච? බල තුනක් යටතේ වස්තුවක් සමතුලිත වෙන්න එක්ක සමාන්තරගත වෙන්න ඕනේ බල තුන නැත්තම් ඒක ලක්ෂ්‍ය වෙන්න ඕනේ. ඒක ලක්ෂ්‍ය අවස්ථාව තමයි මෙතන තියෙන්නේ. ඇයි ඒක ලක්ෂ්‍ය වෙන්න ඕන කියන්නේ? මේ මූත් එක්ක මූ අනිවාර්යයෙන්ම සමාන්තරගත නැහැලනේ. මූත් එක්ක මූ සමාන්තරගත වෙන්න ඕන නම් මෙහාට ඉන්න. එහෙම නැහැනේ. ඒක නිසා අනිවාර්යයෙන් මම දන්නේ ඒක ලක්ෂ්‍ය තමයි වෙන්නේ. හරි මේ මේක දැන් මෙහෙම ආනතව තියෙද්දි මට අවුල්. වැඩි කරගන්න බෑ. ඒ නිසා මම මුව විභේදනය කරන්නනේ. මේ පැත්තට සංරචකයක් විදියකටයි මේ පැත්තට සංරචකයක් විදියකට මුව විභේදනය කරන්න. ඒ කියන්නේ අසවුව මගින් දණ්ඩ මත බලය මේක කෑලි දෙකකට කඩා ගන්නවා. තිරස් සංරචක විදියට තිරස් සංරචකයේ විදියට. පස් තිරස් සංරචකය R2 කියලා හිතනවා ළඟ. R2. මෙහාට දැන් R1. හරිද? තවදුරටත් මේ මැද බලය නැහැ. ඒක තමයි දෙකට කඩලා තියෙන්නේ. එතකොට මේ මැද බලය කියන එක නෑ තවදුරටත්. හරිනේ? හරි. එහෙනම් දන්න දේවල් කරමු. සමතුලිතයි ළමයි. සමතුලිත නම් මොකද වෙන්න ඕන? අපි දන්නවා සම්ප්‍රයුක්ත බලයේ බිඳුවක් වෙන්නත් ඕන. ඒ විතරක් නෙවෙයි මොකද්ද? සම්ප්‍රයුක්ත ව්‍යාවර්තයේ බිඳුවක් වෙන්නත් ඕන. සම්ප්‍රයුක්ත ව්‍යාවර්තය කියන්නේ මොකක්ද? සම්ප්‍රයුක්ත බල කූර්ණය. එහෙනම් සම්ප්‍රයුක්ත බල කූර්ණයේ බිඳුවක් වෙන්න නම් ඕනම ලක්ෂයක් වට මොකද වෙන්න ඕන? මම ඒ කියන්න අපි දන්නවා සමතුලිත අවස්ථා කීයක් තියෙනවද ළමයි? අපි කියනවා නිශ්චලතාවයටත් සමතුලිතයි. ඔව්. ඒකාකාර ප්‍රවේගයටත් කියන්නේ සමතුලිතයි කියලා. සහ ඒකාකාර කෝණික ප්‍රවේගයටත් කියන්නේ සමතුලිතයි කියලා. එහෙනම් ওই සමතුලිත අවස්ථාවලදී වෙන්න ඕන මොකද්ද ළමයි? සම්ප්‍රයුක්ත බලයේ බිඳුවක් වෙන්න ඕන සහ සම්ප්‍රයුක්ත ව්‍යාවර්තයේ බිඳුවක් වෙන්න ඕන. මේ ව්‍යාවර්තයේ ලකුණ දාලා තියෙනවා. එතකොට අපි දන්නවා සම්ප්‍රයුක්ත බලයේ බිඳුව වෙන්න නම් ඉහළට තියෙන බල පල්ලෙහාට තියෙන බල වලට සමාන වෙන්න ඕන. වමට තියෙන බල දකුණට තියෙන බල වලට සමාන වෙන්න ඕන. ඒ වගේම සම්ප්‍රයුක්ත ව්‍යාවර්තයේ බිඳුවක් වෙනවා. ව්‍යාවර්තයටම කියන තව නමක් කියන්නේ බල ගූර්ණය. සම්ප්‍රයුක්ත බල ගූර්ණයේ බිඳුවක් වෙන්න නම් ඕනම ලක්ෂයක් වටා වාමාවර්ත බල ගූර්ණය දක්ෂිණාවර්ත බල ගූර්ණයට සමාන වෙනවා. ඉස්සෙල්ලම T හොයාගන්න ගේමක් ගහමුද? එහෙනම් මේ ලක්ෂය Aද? කොහොමද මේ ලක්ෂය? නෑ ඒ ලක්ෂය ඕනේ. මෙතන A මෙතන A මෙතන B නේ. ඔව්. O වටා ගූර්ණ සැලකුම්. O වටා ගූර්ණ සැලකීමෙන්. එතකොට O වටා ගූර්ණ ගන්න කවුද නැති වෙලා යන්නේ ළමයි? R1 කියන එකයි R2 කියන එකයි. මොකද O හරහා යන කට්ටියගෙන් එයා වටා ගූර්ණ නැති වෙන්නේ නැහැ. එතකොට මේ සම්පූර්ණ දිග 20 සෙන්ටිමීටර නේ. එතකොට මේ දිග 10 සෙන්ටිමීටර. එතකොට 10 නිව්ටන් කින් ඇති වෙනවා දක්ෂිණාවර්ත ගූර්ණයක් නේ. අපි ඉතින් ලියාගෙන O වටා ගූර්ණ සැලකුවම මොකද්ද වෙන්න ඕන? සමතුලිත නිසා නිශ්චලතාවය නිසා සම්ප්‍රයුක්ත බල ගූර්ණයේ බිඳුවක් වෙනවා. එතකොට වාමාවර්ත ගූර්ණය දක්ෂිණාවර්ත ගූර්ණයට සමාන විය යුතුයි. එතකොට මොකද වෙන්නේ? වාමාවර්ත ගූර්ණයක් ඇති කරන්නේ කවුද? O වටා. T ගේ. එතකොට වාමාවර්ත ගූර්ණය ගන්න පුළුවන් ලම්බ දුර තියෙනවා බලයත් ලම්බක වෙන්න ඕන. බලය ලම්බ කරන්න නම් T sin 30. T sin 30 ගුණ කිරීම දුර කොච්චරයිද? 20 සෙන්ටිමීටර. මම සෙන්ටිමීටර දාන්න ළමයි එහා පැත්තට සෙන්ටිමීටර දැම්මම
සෙන්ටිමීටර කැපිලා යන නිසා. ඊට පස්සේ දක්ෂිණාවර්ත බල ගුණ එකට කරන්නේ ඉන්නේ කවුද? මේ 10 නිව්ටන්. එතකොට 10 නිව්ටන් ගුණ කිරීම කීයද? මේ දුර 10 සෙන්ටිමීටර නේ. ඔව් සෙන්ටිමීටරට සෙන්ටිමීටර කැපිලා යනවා. sin 30 ගේ කියන්නේ තමයි sin 30 ගේ භාගය. ඒව මතකේ තියෙන්න ඕන. ගුණ කිරීම 20 සමානයි මේකට 10 ගුණ කිරීම 10 කියන්නේ 100ක් වෙනවා නේ. එතකොට එනවා මෙතනින් 10ක් බිඳුවට බිඳුවක් කැපුණාම t වෙලා ගේනවා නිව්ටන් 10ක් කියන. ආතතියගේ නිව්ටන් 10ක්. ඒ කියන්නේ ප්‍රශ්නේ හැබැයි හරිද? මේ සම්පූර්ණ අසවුමකින් දන්න මත බලයනේ. ඒකට R1 උයි R2 උයි හොයාගන්න ඕන මුලින්ම. ඊට පස්සේ දැන් මෙහෙම වැඩක් කරමු. සමුද්‍රජය කියලා දන්නවනේ. දණ්ඩ සමුද්‍රජයනේ. සම්ප්‍රයුක්ත බලය බිඳුවක් වෙන්න ඕන නිසා මොකක්ද වෙන්නේ? ඉහළට තියෙන බල පල්ලයට තියෙන බල වලට සමාන කරනවානේ. ඔව්. ඉහළට තියෙන බල පල්ලයට තියෙන බල වලට සමාන කරනවා. වස්තුවක් සමුද්‍රජය නම් මෙන්න මේ වැඩ ටික තමයි කරන්න වෙන්නේ හැම වෙලේම. ඕනම වට ලක්ෂ වටා ගුණ ගන්නයි ඉහළට තියෙන බල පල්ලයට තියෙන බල වමට තියෙන බල දකුණට තියෙන බල. අර ආනද බලත් සමාන කරන්න පුළුවන් ඈ. මෙහාට තියෙන බල මෙහාට තියෙන බල වලට වගේ. ඒවා මෙහාට තියෙන බල ඒකට ප්‍රතිවිරුද්ධ දිශාවට තියෙන බල වලට සමාන කරන්නත් පුළුවන්. කරමු. එයාට තියෙන බල මොනවද? t ගෙන් sin සංගතික තියෙනවා t sin 30 තව මේ r2 තින්නවනේ. ඔව්. පල්ලෙහාට තියෙන එකම බලය කවුද? නිව්ටන් 10යි. t යගේ දන්නවා නිව්ටන් 10යි. sin 30 යගේ භාගයයි. r2 යගේ දන්නේ නැහැ. ඒක තමයි හොයන්න ඕනේ නිව්ටන් 10යි. ඉතින් එනවා මෙතන එනවා 5යි නිව්ටන් කියලා. එතන r2 සමානයි 10යි නිව්ටන් කියලා. r2 කියනවා මොකද? මේ නිව්ටන් 5 මෙහාට යද්දී ඍණ වෙලානේ යන්නේ. ඒකට r2 කියනවා 5යි නිව්ටන් කියලා. එහෙනම් R2 ඔන්න අපි හොයාගත්ත 5යි නිව්ටන්. හරිනේ? එතකොට R1 හොයාගන්න මෙහෙම වැඩක් කරමුද? වමට තියෙන බල දකුණට තියෙන බල වලට සමාන කරමු. එහෙම කරමු. ඔව්. වමට තියෙන බල මොනවාද? t ගෙන් මෙහාට සංරචකයක් වෙනවනේ. t cos 30ක් වෙනවා. ඔව්නේ. t cos 30ක්. තව කාර්කෙන් හරි වමට සංරචක වෙනවද? එනවද ළමයි? නෑ. එහෙනම් දකුණට තියෙන එකම බලය කවුද? R1. t වලගේ දන්නා නිව්ටන් 10යි cos 30 ගේ මූල තුන බෙදීම 2යි. එතකොට 5යි R1 කියනවා ළමයි 5යි මූල 3ක් කියලා. R1 ගේ R2 R1 හොයාගත්තා. එතකොට අසව්ව මගින් දණ්ඩ මත බලය කොහොමද දෙන්නේ? මෙයාගේ එකතු වෙන්නේ. හරිද? අපතයිනේ. ඒ බලය දෙකට කලඳනවා මූ හැදුනේ. ඒතකොට මුන් දෙන්නේ එකතු වුණාම තමයි මේ බලය හැදුනේ. එතකොට මේ බල දෙකේ සම්ප්‍රයුක්තයෙන් තමයි අසව්ව මගින් දණ්ඩ මත බලය ක්‍රියාත්මක වෙන්නේ. හරි. ඒක හොඳයි. මෙන්න R1 කීයදාවේ අපිට 5යි මූල 3යි. ඊට පස්සේ R2 අපිට ආවේ මූල 5යි. සෝරි 5යි නිව්ටන්. සම්ප්‍රයුක්ත වෙමු. දන්නවනේ නේ. සම්ප්‍රයුක්ත R කියලා R කියලා කොහොමද වෙන්නේ? මේ මුන් දෙන්නගේ දැන් අර අංශක 90ක් නිසා මොකද වෙන්නේ? R සමානයි p වර්ග ධන q වර්ග ධන 2යි pq cos θ නේ තියෙන ළමයි සමීකරණය. cos θ කියන්නේ මොකද්ද? දෛශික දෙක අතර කෝණය. දෛශික දෙක අතර කෝණය කියන්නේ අංශක 90යි. cos 90 යගේ කියන්නේ. එතකොට මෙතෙන් දෙන්නේ cos 90යිනේ. cos 90 බිඳුව නිසා බිඳුවේ මේ පදේ ගුණනවා මේ පදේම නැතිලා යනවා. මේ පදේම නැතිලා යනවා. හරිනේ? එතකොට r ගියගේ හොයන්න පුළුවන්. මෙයා p කියලා හිතුවොත් එයා 5 වර්ගය. ධන q වර්ගය කියන්නේ 5යි මූල 3 වර්ගයනේ. එතකොට එනවා 5 වර්ගය 25 ළමයි. ආයෙත් එනවා මෙතන 5 වර්ගය 25යි මූල 3 වර්ගය 3ම තමයි. එතකොට එනවා මෙන්න මෙහෙම. මේක තියෙනවා. එතකොට එනවා 25ට එකතු වෙලා 25 ව 3ක්. ඒ කියන්නේ 75 25 කියන්නේ නිව්ටන් 100යි. 100 වර්ගමූල කියන්නේ r ගැගයක් දෙනවා කියලා නිව්ටන් 10ක් කියලා. එතකොට එනවා අසව්ව මගින් දණ්ඩ මත බලය නිව්ටන් 10ක් කොහාටද? අසව්ව මගින් දණ්ඩ මත බලය නිව්ටන් 10ක් අර දිශාවට කියලා. හැබැයි ළමයි බලන්න ප්‍රශ්නේ අහලා තින්නේ මොකක්ද? මේක නෙවෙයි. අසව්ව මගින් දණ්ඩ මත බලය නෙවෙයි හැබැයි අහලා තින්නේ නේද? දණ්ඩ මගින් අසව්ව මත බලය. මේ අපි හිතුවේ මොකද්ද? අසව්ව මගින් දණ්ඩ මත බලය නිව්ටන් 10ක් අරහෙට. ඕකේ ප්‍රතික්‍රියාව අහන්න ළමයි. දණ්ඩ මගින් අසව්ව මත එනවා කොහාටද? මේකේ ප්‍රතික්‍රියාව අපි දන්නවා ක්‍රියාවේ ප්‍රතික්‍රියාව හැම වෙලේම දිශාවේ ප්‍රතිවිරුද්ධයි. එහෙනම්
අසව්ව මගින් දණ්ඩ මත බලය මෙහාට නම් දණ්ඩ මගින් අසව්ව මත බලය මෙහාට කොච්චරද? නිව්ටන් 10ක්. පේනවද? මේ පැත්තට මෙන්න මේ වගේ දැන් පේන්නේ නැහැ. මේ පැත්තට නිව්ටන් 10ක්. මේ පැත්ත නිව්ටන් 10ක්. එතකොට උත්තරේ වෙන්න ඕන මොකද්ද? උත්තරේ වෙන්න ඕන ළමයි පහනේ. උත්තරේ 5. නේ? ප්‍රශ්නේ අහලා තියෙන විදිහෙන් පවා උත්තරේ වෙනස් වෙන්න පුළුවන්. තේරෙනවනේ? අනිකයි මම කිව්වේ මේවා අන්තිමේවට එන්න පුළුවන් ගණන් කියලා. උත්තරේ 5. හරිද? MCQ එකක් කියවගෙන යද්දි මෙන්න මේ වගේ විශේෂ කරුණු අනිවාර්යෙන් යටින් ඉලක්ක ගහ ගන්න ඕන. හරිද? නැත්නම් මිස් වෙනවම තමයි. හරි. හරි. යන් එහෙනම් පස්සේ MCQ එකට හරි පස්වෙනි MCQ එක බලමු. හරි කියනවා අරය ආර්සා ස්කන්ධයේ කැපිටල් M1 තිරස් වෘත්තාකාර තැටියක් කෝ කේන්ද්‍රය හරහා යන සිරස් අක්ෂයක් වටා සුමටව භ්‍රමණය කළ හැකි වනසේ සකස් කර ඇත. සුමටව භ්‍රමණය වන හැකි වනසේ. ඒකේ තේරුමක් තියෙනවා. මොකක්ද සුමටව කියන්නේ? ඝර්ෂණ බලයන් සහ ඝර්ෂණ ව්‍යාවර්තයන් කියන ඒවා නෑ කියන එක. හරිද? තැටියේ පරිධිය මත ස්කන්ධයේ සිම්පල් ලෙම්බෝ කුරුල්ලේ වසා සිටින අතර ආරම්භයේදී තැටිය නිශ්චලව පවතී. දැන් කුරුල්ලා තැටියේ පරිධියට ස්පර්ශීය වීවේගයෙන් ඉවතට පියඹා ගියේ නම් තැටියෙන් ලැබෙන කෝණික ප්‍රවේගය ගන්න. තැටියේ කේන්ද්‍රය හරහා යන තැටියේ ලම්බ අක්ෂයකට අවශ්‍ය දුරේ දීලා තියෙනවා. හරි. මේ තමයි MCQ වල කරද්දී තව එකක් තමයි ඔයාලට හිතනවා නම් MCQ එක හරි. මේක පොඩ්ඩක් හිතලා තමයි හදන්න එන්නේ. නැත්නම් මෙහෙම. අර සමහර MCQ දෙනවා ඔයාලට දැක්ක ගමන් උත්තරය මේ මෙන්න මේ සූත්‍ර දාලා නැත්නම් මේ විදිහට හදන්න පුළුවන් කියන එක ඔළුවට එන ප්‍රශ්න තියෙනවා. එහෙම නැත්නම් කරුණාකරලා අනේ රූප සහනක් දාගන්න. හරි? රූප සහනක් දාගන්න. හරි? මාත්මේ පළවෙනි වතාවට ඔයත් එක්ක මේක හදාගෙන යන්නේ. හරිද? පළවෙනි වතාවට හදායි මම ප්‍රශ්න ටික කලින් කියවලා තිබ්බා. අර දැන් තමයි මේක හදන්නේ. ඉතින් මාත්මේ රූප සහනක් දානවා. අරත් ඒක නිසා දාන්න. එතකොට මෙයාගේ අර යාළුවෝ කැපිටල් ලාලු මුගේ ස්කන්ධේ කැපිටල් එන්නේ. මොකද ඉන්නේ? මුලින්ම මෙතන ඉන්නවලු කුරුල්ලෙක්. කුරුල්ලගේ ස්කන්ධේ සිම්පල් එන්නේ. හරි. ඊට පස්සේ පියඹල යනවලු මේ පැත්තට v වේගයෙන්. v වේගයෙන් පියඹල යනවා. මොකද වෙන්නේ ළමයි? එතකොට මේ කුරුල්ල මුලින් මේ පියඹල යන කලින් ගැන කතාව කතා කරනවා. එතකොට කුරුල්ලත් නිශ්චලයි, තැටියත් නිශ්චලයි ළමයි. කුරුල්ලත් නිශ්චලයි, තැටියත් නිශ්චලයි. හරි. මේ අවස්ථාවේ මේ පද්ධතිය බවට පත් වෙන්නේ මොකද්ද ළමයි? පද්ධතිය බවට පත් වෙන්නේ මොකද්ද මේ ගාන සඳහා? පද්ධතිය කියන ළමයි විශ්වයෙන් අපි අධ්‍යයනය කිරීමට තෝරගන්න කොටස. ඔව් හොඳටම පද්ධතිය කතා වෙන්නේ කෙමිස්ට්‍රි වල. ඒකට දන්නවනේ කෙමිස්ට්‍රි වල කොටස් තුනක් තියෙනවා පද්ධතිය, මායිම සහ පරිසරය. එතකොට මුළු විශ්වයෙන්ම අපි අධ්‍යයනයට තෝරගන්න කොටස තමයි පද්ධතිය කියන්නේ. පද්ධතිය හැරුණම ඉතුරු විශ්වයේ පවතින ඔක්කොම ටික තමයි පරිසරය කියන්නේ. ඒ පද්ධතියේ පරිසරය වෙන් කරන මනක්කල්පිත මායිම තමයි මනක්කල්පිත දේ තමයි මායිම කියන්නේ. දැන් මම අහන්නේ පද්ධතියේ ඉන්නේ මොකක්ද? කියන්නේ මෙතනදී අපි අධ්‍යයනය කරන්නේ ගන්නේ කවුද? ඔය තැටිය සහ කුරුල්ලනේ. තැටිය හා කුරුල්ල. හරි. එතකොට මෙයා ඉගිලෙන්න කලින් ඉගිලීමට පෙර. හරිද? මේ ඉගිලීමට පෙර කුරුල්ලක් නිශ්චලයි, තැටියක් නිශ්චලයි. එහෙනම් මොකද වෙන්නේ? කෝණික ගම්‍යතාවය මොකද වෙන්නේ ළමයි? කෝණික ගම්‍යතාවය මුළු පද්ධතියම කෝණික ගම්‍යතාවය කියන්නේ තැටියගේ කුරුල්ලගේ දෙන්නම කෝණික ගම්‍යතාවය. බිඳුව හෙලවෙන්නේවත් නැහැ ළමයි. හෙලවෙන්නේවත් නැහැ. ඉගිලීමට පෙර කෝණික ගම්‍යතාවය බිඳුව. එතකොට මොකද වෙන්නේ ළමයි? ඉගිලුණු පසු
පසු. මේ ළමයි එතකොට කුරුල්ල මෙතනින් ඉවත් වෙනවනේ. කුරුල්ල මෙතනින් ඉවත් වෙනවා. එතකොට මට කියන්න ළමයි කුරුල්ල මගින් තැටිය මත බල ඇති වෙනවද? ඔව් කුරුල්ලගේ මගින් තැටිය මත බල ඇති වෙන්න පුළුවන්. මට කියන්නේ ඒවා අභ්‍යන්තර බලද බාහිර බලද? කුරුල්ල මෙතන එක සැරේට තටු ගහලා මෙතනින් පියවල යද්දි තැටිය මත බලයක් ඇති වෙන්න පුළුවන්. ඔව් ඒක ඇත්ත. ඒ බලය අභ්‍යන්තර බලයක්ද බාහිර බලයක්ද කියලා මම මේ වලකින් අහන්නේ. කියන්න බලන්න. ඒ බලය අභ්‍යන්තර බලයක්ද බාහිර බලයක්ද මේ? බලය ඇති වෙන්නේ කවුරු මතද? කුරුල්ල මගින් තැටිය මත. ඒ දෙන්නම පද්ධතිය ඇතුලේ ඉන්න කට්ටිය. ඒ දෙන්නම පද්ධතිය ඇතුලේ ඉන්න කට්ටිය. එතකොට ඒ ඇති වෙන්නේ මොන බලද? බාහිර බල නෙවෙයි. මොකද පද්ධතිය ඇතුලේම ඉන්න දෙන්නෙක් අතරනේ බල ඇති වෙන්නේ. ඒව අභ්‍යන්තර බල. ඉතින් අපි දන්නවා අභ්‍යන්තර බල ක්‍රියාත්මක වෙන්නේ බාහිර බල ක්‍රියාත්මක වෙන්නේ නැහැ. බාහිර බල ක්‍රියාත්මක නොවෙනවා නම් මොකද දාන්න පුළුවන්? බාහිර බල නැත්තම් දාන්න පුළුවන් මොකද්ද? බාහිර බල හෝ බාහිර ව්‍යාවර්ත නැත්තම් ව්‍යාවර්ත කියන්නේ බල පූර්ණම තමයි ඈ. බල පූර්ණ නැත්තම් නැවතිනවා. නැතිනම් දාන්න පුළුවන් මොකද්ද? කෝණික ගම්‍යතා සංස්ථිති නියමය. කෝණික ගම්‍යතා සංස්ථිති නියමය. ඒ කියන්නේ මොකද්ද? ආරම්භක කෝණික ගම්‍යතාවය ආරම්භක කෝණික ගම්‍යතාවය අවසාන කෝණික ගම්‍යතාවයට සමාන විය යුතුයි කියන එක. කෝණික ගම්‍යතාවයට සමාන විය යුතුයි කියන එක. හරි. අපි දන්නවා ඉගිලීමට පෙර, ඒ කියන්නේ තැටියයි කුරුල්ලයි දෙන්නම නිශ්චල වෙටියේ ආරම්භක කෝණික ගම්‍යතාවය බිඳුවයි. හරි. දැන් අවසාන කෝණික ගම්‍යතාව හොයන්නේ මේ දැන් මේ කුරුල්ල යන්නේ රේඛීය චලිතයකින් ළමයි. කුරුල්ල යන්නේ රේඛීය චලිතයකින්. එයාට එතකොට රේඛීය ගම්‍යතාවයක් තියෙනවා. ඔව්. කුරුල්ලට රේඛීය ගම්‍යතාවයක් තියෙනවා. රේඛීය ගම්‍යතාවය ගන්න MB ගුණ තියෙන්නේ. MB රේඛීය ගම්‍යතාවයක් තියෙනවා. මෙයාට කෝණික ගම්‍යතාවයක් තියෙනවද ළමයි? මෙයාට කෝණික ගම්‍යතාවයක් තියෙනවද කුරුල්ලට? ඔව් ළමයි. මෙන්න මේ අරය වටා මෙයාට කෝණික ගම්‍යතාවයක් පවතිනවා. ඇයි? කෝණික ගම්‍යතාවය කියන්නේ ළමයි. කෝණික ගම්‍යතාවය කියන්නේ කොහොමද? මේක ඕනේ. කෝණික ගම්‍යතාවය කියන්නේ රේඛීය ගම්‍යතාවයේ ගූර්ණයට එතකොට රේඛීය ගම්‍යතාවයක් තියෙනවනේ උට MB එයාගේ ගුණය ගන්න කොහොමද? අරයට ලක් කේන්ද්‍රයට පවතින දුරින් වැඩි කරලා රේඛීය ගම්‍යතාවය MB රේඛීය ගම්‍යතාවයේ ගුණය ගන්න කොහොමද? අරෙන් ගුණ කරලා. එහෙනම් දැන් කුරුල්ලට MBR කියලා කෝණික ගම්‍යතාවයක් තියෙන කොයි පැත්තටද? අන්න අර වගේ දිශාවකට. නේ? අර පැත්තනේ එයාගේ කෝණික ගම්‍යතාවය තියෙනකොට මෙහාට යන කෙන්න. කොට එයාගේ කෝණීය ගම්‍යතාවයක් ඇති වෙන කොහෙන්ද? තලයෙන් ඉවතට. එහෙනම් කුරුල්ල නිසා දැන් කෝණීය ගම්‍යතාවයක් ඇවිල්ලා කොහටද? MBR කෝණීය ගම්‍යතාවයක් ඇවිල්ලා තලයේ ඒ ගණන් දකුණත් අස්කරුපුණි කියන දන්නවනේ. භ්‍රමණය වෙන දිශාව පෙන්වුවොත් මේ ඇඟිලි හතරෙන් කෝණීය ගම්‍යතාවයේ දිශාව මාපට ඇඟිල්ලෙන් පෙන්වන්න පුළුවන්. ඒකට මේ පැත්තට භ්‍රමණය වෙනවා වගේ තමයි කුරුල්ලාගේ චලිතය. ඒකට මෙයා කෝණීය ගම්‍යතාවයේ දිශාව තලයේ ඉවතට ඔයාලගේ පැත්තට. තලයේ ඉවතට කොහොමද? මෙහෙම. ඔය කුරුල්ලගේ එතකොට අපි දන්නවා මොකද්ද වෙන්න ඕන ළමයි? ආරම්භක කෝණික ගම්‍යතාවයට අවසාන කෝණික ගම්‍යතාවයට සමාන වෙන්න එපා. එතකොට මොකද වෙන්නේ? ආයි සම්පූර්ණ අවසාන කෝණික ගම්‍යතාවය අනිවාර්යෙන් බිඳුවක් කරන්න නම් මොකද වෙන්නේ? තැටිය කුරුල්ල මෙන්න මේ වගේ පැත්තකට කරකිනවා. තැටිය අනිත් පැත්තට කරකිලා මේ පැත්තට කෝණික ගම්‍යතාවයක් හදලා මේ පැත්තට තියෙන කෝණික ගම්‍යතාවය මේ පැත්තට හදන කෝණික ගම්‍යතාවයෙන් කැන්සල් කරලා ආයි මුළු කෝණික ගම්‍යතාවය බිඳුවක් කරගන්න ඕන. හරිද? එතකොටනේ ආයි අවසාන සම්පූර්ණ කෝණික ගම්‍යතාවය බිඳුවක් වෙන්නේ. මම ආයි කියනවා කුරුල්ල තලයෙන් විතර කෝණික ගම්‍යතාවයක් හදනවා. අපි දන්නවා ආයි පද්ධතියේ සම්පූර්ණ අවසාන කෝණික ගම්‍යතාව බිඳුවක් වෙන්න ඕන. දැන් කුරුල්ල මෙහාට එකක් හදලා තියෙනවා. එහෙනම් මොකද වෙන්නේ? තැටියට අනිත් පැත්තට කැරකිලා මේ පැත්තට කෝණික ගම්‍යතාවයක් හදලා ආයි මුළු කෝණික ගම්‍යතාව බිඳුවක් කරනවා. එහෙනම් තැටියේ කෝණික ගම්‍යතාවය ගන්න පුළුවන් කොහොමද?
කෝණික ගම්‍යතාවය ගන්න කොහොමද තමයි i ඔමේ කුලි දෙන්නේ. i ඔමේ කුලි. එතකොට සැටිං හදන්න කොහොමද? කාලය ඊට එකක්. එතකොට මේකේ මේකේ මොකක්ද වෙන්න ඕනේ? සමාන වෙන්න ඕනේ. එතකොට තමයි මේකෙන් මේක අඩු වෙලා ගිහිල්ලා බිඳුවක් වෙවිලා ආයෙත් අවසාන කෝණික ගම්‍යතාවය බිඳුවක් වෙනවා. එහෙනම් මේ දෙක සමානද? මේ කොහොමද මේක මෙහාට ආවම සමාන වෙනවනේ. එහෙනම් i ඔමේගා සමානයි සිම්පල් mbr. i කියන්නේ යාගේ අවස්ථිත පූර්ණ දීලා තිබ්බ මට මතකයි භාගයේ කැපිටල් mr වර්ගය i ඔමේගා mbr. කාටද ප්‍රකාශනයක් කරන්න බැරි? කාටද ළමයි ප්‍රකාශනයක් කරන්න බැරි? ඔමේගානේ. ඔමේගාට. එහෙනම් මේ r වර්ගයට මෙතන r එක කැපිලා යනවා. එතකොට ඔමේගා මේ පැත්තේ තනි කරගමු. එතකොට එනවා මේ දෙකත් අර හිට උඩට යනවා. 2යි සිම්පල් mb බෙදීම කැපිටල් mr කියනවා. අපේ තැටියේ කෝණික ගම්‍යතාවය. තැටියේ කෝණික ගම්‍යතාවය උත්තරයක් තියෙනවානේ. කීවෙනි උත්තරේද? 5. පස්වෙනි උත්තරේ. හරිනේ? මෙන්න මේක ගොඩක් කට්ටිය දන්නේ නැති එකක් වෙන්න පුළුවන්. කෝණික ගම්‍යතාවය කියන රේඛීය ගම්‍යතාවයේ ගුණය පොත. ඒකට කාගේ හරි ගුණයක් ගන්න ඒ අක්ෂයට හෝ ලක්ෂයට පවතින රේඛීය ගුණ කරලා. රේඛීය දුර කොච්චරයි? මේ අවස්ථාවේ නම් r. හරි. ඔකක් දාගමු. හරි MCQ එකට. හරි. ප්‍රක්ෂිප්තාකාර චලිතයක් කියන්නේ මේ තියෙන්නේ. මොකද්ද කියන්නේ? සිරස් පොළවේ සිට සිට ප්‍රක්ෂේපණය කරන බෝලයක් ප්‍රක්ෂේපණය කරන මට්ටමේ සිට සෙන්ටිමීටර් 80ක් දුරකින් පිහිටි බාධකයක 40 මීටර උසින් ලම්බකව ගැටේ. ලම්බකව ගැටේනවා. ප්‍රක්ෂේපණ වේගය වන්නේ. හරි. ඒක මොකද කියන්නේ? මෙන්න මෙහෙම යම් කිසි මෙහෙම පොළව තියෙනවා නම් යම් කිසි v වේගයෙන් ප්‍රක්ෂේපණය කරනවා. කොහේ දිගක් නැහැ නේද ළමයි? නෑ කොහේ දිගද? කොහේ දිගක් නැහැ නේ. ඒක තියෙන්නේ. ඔහොම ප්‍රක්ෂේපණය කරා මොකද වෙන්නේ? බාධකයක් තියෙනවලු මෙහෙම ඒ බාධකේ ලම්බකව ගැටෙනවලු. ලම්බකව ගැටෙනවා කියන එකේ තේරුම මොකද තමයි? මෙයා උඩරින් උසේ ඉන්නේ. උඩරින් උසේ ඉන්නකොට අපි දන්නවා මොකද වෙන්නේ? සිරස් ප්‍රවේගයක්ද තිරස් ප්‍රවේගයක්ද නැත්නම් උඩරින් උසේ ඉන්නේ? සිරස් ප්‍රවේගයක් නැහැ. එතකොට මේ දුර 80යි කියලා යාලා දීලා තියෙනවා. මේ උස 40 මීටර කියලා දීලා තියෙනවා නේ. ඔය උස 40 මීටර. يعني ඔයාගේ උපරිම සිරස් උස නැත්නම් උපරිම උස 40යි. ඔකනේ කියන්නේ උපරිම උසේදී නෙමෙයි. හරි. මොකක්ද අපෙන් අහන්නේ? ප්‍රක්ෂේපණ වේගය v අහන්නේ. කීයක් ගහමු? මුලින්ම අපි දන්නවා ගුරුත්වාකර්ෂණයේ සිරස පල්ලෙහාට තියෙන ළමයි 10 මෙසින දෙක. හරි. මුලින්ම මම මෙතන ඉඳන් මෙතෙන්ට යන කාලය හොයන්න ගේමක් ගහ ගන්නවා. ළමයි මම දන්නවා මේ මම ඉහළට දාන සමීකරණයක් v වර්ග සමාන මේක ගන්නවා. ඔව් v වර්ග සමාන u වර්ග දැන් 2s දාමු. ඉහළට. මේ අවසාන ප්‍රවේගය. මෙතනදී ඉහළට අවසාන ප්‍රවේගයක් පවතිනවද ළමයි නෑ. මොකද උපරිම උසේදී ඉහළටවත් පහළ යනවත් ප්‍රවේගයක් පවතින්නේ නැහැ. ඒ කියන්නේ සිරස් ප්‍රවේගයක් පවතින්නේ නැහැ. බිඳුව. ආරම්භක ප්‍රවේගයේ වර්ගය. ඉහළට සමීකරණය දාගෙන ඉන්නේ. ඒ නිසා ඉහළට පවතින ආරම්භක ප්‍රවේගයේ සංරචකය ගන්න වෙන්නේ. එතකොට v sin θ ගේ වර්ගය. v sin θ ගේ වර්ගය. ධන 2යි ත්වරණය ළමයි ත්වරණය පල්ලෙහාට නිසා හැම වෙලේම පවතින්නේ සමීකරණය දාලා තියෙන ඉහළට නිසා ඍණ 10 ළමයි දාන්නේ. ඍණ 10යි s කොච්චර උසක්ද යන්නේ? 40 යන්නේ. මේ එතකොට මේ සෙට් එක මෙහාට ගෙන්නනම් එතකොට එනවා
40 ගුණ කිරීම 10 කියන්නේ 400යි 400 ගුණ කිරීම 2 කියන්නේ 800යි ඍණ 800ක් ඉන්නේ ඍණ 800 මෙහාට ගියාම ධන 800ක් බවට පත් වෙනවා ධන 800යි v sin θ ගේ වර්ගය v sin θ ගේ වර්ගය එතකොට මේ වර්ගමූල කරමු එතකොට මෙයා 800 වර්ගමූලය බවට පත් වෙනවා v sin θ මේක තියෙනවා මේ 800 වර්ගමූලය කියන්නේ 400 ගුණ කිරීම දෙකක් කියලා දාන්න පුළුවන් ළමයි 400 ගුණ කිරීම දෙකක් v sin θ එතකොට 400 වර්ගමූලය 20යි 20යි මූල 2යි කියලා එනවා v sin θ ට v sin θ ට හරිනේ v sin θ ට හරි පොඩ්ඩක් ඉස්සරහට ගියා ඊට පස්සේ දාමු ළමයි ඉහළටම දාමු v සමානයි u ධන 80 v සමානයි u ධන 80 ඉහළටම දාමු මේ මෙතන ඉඳන් මෙතෙන් දක්වා v සමානයි u ධන 80 අවසාන ප්‍රවේගය බිඳුවයි ආරම්භක ප්‍රවේගයේ ඉහළ සංරචකය v sin θ ත්වරණය ඍණ 10යි t කියන්නේ ගත වෙච්ච කාලය. ගත වෙච්ච කාලය එතකොට ඍණ 10යි t මෙහාට ගේමු. එතකොට ධන 10යි t බවට පත් වෙනවා v sin t කියලා. මේ v sin t කියන ප්‍රකාශනයක් ගත්ත නේද? ඔව් මේ තියෙන්නේ 20යි මූල 2යි. එතකොට 10යි t සමානයි 20යි මූල 2යි. මේ බිඳුවට බිඳුවක් කැපෙනවා. එතකොට t එක ගේනවා. කාලය කියන්නේ මෙතන ඉඳන් මෙතෙන් යන ගත වෙන කාලය වෙනවා 2යි මූල 2ක් කියනවා. තත්පර හරි ඊට පස්සේ ළමයි මේ තිරසට දාව සමීකරණයක් අපි දන්නවා තිරසට යන දුර 80යි තිරසට දාව සමීකරණයක් s සමානයි ut ධන භාගයේ at වර්ගය දාමු අර පැත්තට අර හෙට ගියමු දුර 80යි ආරම්භක ප්‍රවේගය v cos θ v cos θ කාලය කොච්චරයිද ළමයි කාලය මේ අපි හොයාගෙන තියෙන්නේ මෙතන ඉඳන් මෙතෙන් යන කාලය තුල තියෙන ඔය 80ක් යන්නේ එහෙනම් 2යි මූල 2යි මේ පදේම නැති වෙනවා ඇයි ළමයි අර පැත්තට තොරණයක් නැහැනේ තිරසට කොහෙන්ද තොරණය තිරසට තොරණේ බිඳුවක් ආවට පස්සේ මේ පදේ මොකද වෙන්නේ බිඳුවක් බවට පත් වෙනවා ඒකෝනේ මේ පදේ තවදුරටත් කලකන්න ඕනේ නැහැ හරිනේ ඔව් මේ ඊට පස්සේ මේ දෙකට මෙතනින් 40ක් එනවා එතකොට v cos θ ගේනවා 40 බෙදීම මූල දෙකක් කියලා. මෙතෙන් ගන්නවා v cos θ ගේනවා 40 බෙදීම මූල දෙකක් කියලා. හරිනේ v හොයාගන්න ඕන අපිට නේද? ඔව්. මේ තීරත් හොයාගෙන එතකොට ලේසි මේ ප්‍රකාශනය එක කියලා සලකනවා අරක දෙක කියලා සලකනවා. මේ දෙක. එතකොට එකෙන් දෙක බෙදනවා. එතකොට එනවා v sin θ බෙදීම v cos θ සමානයි කියනවා මොකද්ද? 20යි මූල 2 බෙදීම 40 බෙදීම මූල 2 කියලා. එතකොට මොකද වෙන්නේ මේ මූල දෙකක් උඩට යනවා. එතකොට එනවා 20 ගුණ කිරීම මූල 2 ගුණ කිරීම මූල 2 බෙදීම 40ක් කියලා. එතකොට එනවා මෙතන එනවා දෙකක් එනවනේ. එතකොට මූල දෙක වැඩි කරාම 2යි 2 වෙනිය වලින් කියන්නේ. එතකොට මේකෙන් එන tan θ තමයි. tan θ එකක් එනවා. tan θ එකක් වෙන්නේ මොන අගයේදී තමයි. ඒක දන්නවා දන්නේ හොඳටම දන්නේ. මොකද්ද? tan θ එකක් වෙන්නේ tan θ එකක් වෙන්නේ කොහොමද? 45 වුණා. මෙහා θ ගියගේ අංශ 45. θ ගියගේ අංශ 45. ඊට පස්සේ මොකද වෙන්නේ? θ ගියගේ දන්නා ළමයි මෙයාට ආදේශ කරමු දෙලේදී වැඩි. නේ? මෙයාට ආදේශ කරමු. මෙයාට දැන් ආදේශ කරමු 10යි t ගියගේ දන්නවා කීයද? t ගියගේ හොයාගත්තා. 2 ගුණ කිරීම මූල 2යි. v ගියගේ දන්නේ නැහැ. v තමයි හොයන්න ඕන sin θ. sin කියන්නේ කීයද? 45. sin 45. 10යි මූල 2 ගුණ කිරීම මූල 2යි v sin 45යි කියන්නේ. එක බෙදී මූල 2යිනේ. එතකොට මූල 2 මෙහාට යවමු. එතකොට එනවා 10 ගුණ කිරීම 2 ගුණ කිරීම මූල 2 ආයේ මූල 2 ගුණ වෙලා v කියන්නේ. එතකොට කීයද එන්නේ? 10 වරක් 2 20යි මූල 2 ගුණ කිරීම මූල 2 කියන්නේ 2යි 20 දෙකක් වෙනවා 40ක් වෙනවා. v කියන්නේ 40යි 22. හරිනේ? පේන්නේ නැතුව ඇද්ද දන්නේ නැහැ. v කියන්නේ 40යි 22 කියලා. හරිද? එහෙනම් උත්තරේ තියෙනවා මම හිතන්නේ. නැති වෙන්න දෙයක් නැහැ.
උත්තරේ කීයද? දෙකනේ. දෙවෙනි උත්තරේ. හරි. යමු 7 වෙනි MCQ එකට. හරි ඊළඟ ගානටත් යමු. 7 වෙනි එකනේ. अब මේ MCQ ටික අනිවාර්යයෙන්ම ඔයාලා ගාව විභාගෙට යනකම්ම ෆයිල් එකක දාලා මේකේ පේපරේ සහ විවරණේ තියාගන්න. සෑහෙන හේතුවක් ඇතුව මේවා කියන්නේ. හරිද? ඒකයි ඔය හරියට කරන්නේ. හරිද? මම මේ මුල් ටිකේ දෙන්නේ යාන්ත්‍ර විද්‍යාව සහ මුල් පාඩම් 12 දාපේ ඔන්න ඔය ටික සෙට් වෙනට විතරයි. හරිද? තව මාසයක් වගේ යද්දි මම මේවට ඇඩ් කරනවා දානවා ඉන්ට්‍රෝවල් ඇඩ් කරනවා. ඊට සෙකන්ඩ් ෂයි කට්ටියට සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි කට්ටියටත් මේක යන්න පුළුවන් විදිය. සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි කට්ටියට මේවා කරන්න. මේවත් අනිවාර්යයෙන්ම කරන්න සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි කට්ටිය. ඒ කියන්නේ ඒගොල්ලන්ට අන්තිම පාඩම් පක් වෙන විදිහට MCQ දාන්න ගන්න මේක තව සති 3ක් විතර ගියාට පස්සේ. හරිද? හරි. දැන් ඊළඟ ගන්නට. සුමට අයිස් බීමක් මත. ඒකේ තේරුම ඝර්ෂණය නැහැ. සුමට අයිස් බීමක් මත රූපයේ පරිදි ස්කන්ධයේ 15 කිලෝග්‍රෑම් වූ දිග 10 මීටර වූ රුධිකෝණාශ්‍රාකාර තහඩුව ඩෙස්චරව තබා ඇත. තහඩුවේ දෙකලවර ස්කන්ධ 1 කිලෝග්‍රෑම් 4 ස්කන්ධ 1 කිලෝග්‍රෑම් 4 කිලෝග්‍රෑම් වන x හා y වස්තු දෙකක් පවතිනවා. ඒවා එකිනෙකට වෙනස් ඒකාකාර වේග වලින් තහඩුවේ අනෙක් කෙළවරට ගමන් කරයි නම් වස්තු දෙකම චලිත වී අවසන් වන විට තහඩුවේ චලිත දුර වන්නේ. හොඳ ගානක් තමයි. හරිද? බලමු. 7 වෙනි කරෝ. හරිද? මෙන්න මෙහෙම එකක් තියනවලු. හරිද? තහඩුවක් තියනවලු. අයිස් තහඩුව. අයිස් බිමක් මත තියෙන තහඩුවන්නේ. එතකොට මේක මේ පැත්තෙන් බලලා ඇඳුත් මෙන්න මෙහෙමක් තියෙන්නේ. මේ අයිස් බිම මේක තමයි අයිස් බිම. මේක තමයි තහඩුව. ඕකම තමයි x නොයි y නොයි කියන්නේ දෙන්නේ. මේක උඩින් බැලුවම පේන තමයි මේ තියෙන්නේ. හරි. එතකොට තහඩුවේ දිග 10 මීටර. මෙතන x ඉන්නවද? ඔව් මෙතන x. එයා මේ පැත්තට යනවා. y මේ පැත්තට යනවා. හරිද? y මේ පැත්තට යනවා. හරිද? එතකොට තහඩුව ගමන් කරන දුර හරිනේ. හරි. මේ තහඩුවේ ස්කන්ධය කීයද ළමයි? තහඩුවේ ස්කන්ධය 15යි. මේ තහඩුව වෙනම ගත්තොත් 15යි. x ගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 1යි, y ගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 4යිද? ඔව්නේ. y ගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 4යි. හරි. මේ එතකොට ඝර්ෂණ බල ක්‍රියාත්මක වෙනවද ළමයි? නෑනේ ඝර්ෂණ බල නෑ. ඒ කියන්නේ මෙතන ඇත්තටම බාහිර බල නෑ කියන එක. බාහිර බලයන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ මෙතන. ඒකට අපේ පද්ධතිය මොනවාද? මෙතන කියන පද්ධතිය මොකද්ද? මේ අපේ තාඩුව x සහ y. එතකොට ඝර්ෂණ බලක් නැත්තම් මෙතන වෙන බල ඇති කරන්න එකක් නැහැ නේ ළමයි. වෙන බාහිර බලයන් ඇති කරන්න එකක් නැහැ. එහෙනම් මොකද්ද මෙතෙන්ට දාන්න පුළුවන් නියමය? මොකද්ද තමයි දාන්න පුළුවන් නියමය? කෝණික ගම්මිතා සංසිතිය දාන්න පුළුවන්. නෙමෙයි කෝණික ගම්මිතාවක් නෙමෙයි. මෙතන කෝණික චලිතයක් නැහැ. රේඛීය ගම්මිතා සංසිතිය දාන්න පුළුවන්. ආමේ මම හිතන්න ළමයි x අර පැත්ත යන ප්‍රවේගය u1 හරිද? හරි x අර පැත්තට යන ප්‍රවේගය u1 මම පොඩ්ඩක් මේ y මෙතන නැහැ කියලා මතක් කරනවා ළමයි. හරි? දැන් දෙකක් පටලවාගෙන මේක කරන්න බෑ. y මෙතන නැහැ කියලා හිතන්න. එතකොට මම හිතන්නම් මොකද වෙන්නේ? රේඛීය ගම්මිතා සංසිතිය දාන්න පුළුවන් වුණා කිව්වනේ. රේඛීය ගම්මිතා සංසිතිය නියම. ඒ කියන්නේ මොකද්ද? ආරම්භක කෝණික ගම්මිතාවයි අවසාන කෝණික ගම්මිතාවට සමානයි. කෝණික ගම්මිතාව නෙවෙයි රේඛීය ගම්මිතාව. ආරම්භක ගම්මිතාවය අවසාන ගම්මිතාවට සමානයි. කෝණික කියලා කිව්වොත් වැරදිලා ඈ. හරි. එතකොට මට කියන්න දැන් y නැහැ කියන්නේ හිතුවේ. දැන් මූ චලිත වෙන්නේ නැහැ ළමයි. මූ චලිත වෙන්නේ නැහැ. y කොහොමත් නැහැ මෙතන. x චලිත වෙන්නේ නැහැ. තහඩුව චලිත වෙන්නේ නැහැ. එහෙනම් ආරම්භක ගම්මිතාවය කීයද ළමයි? ආරම්භක ගම්මිතාවය කීයද?
ආරම්භක ගම්මිතාවේ බිඳුවයි. ආරම්භක ගම්මිතාවේ කවුරු චලිත වෙන්නේ නැත්නම් ගම්මිතාවේ බිඳුවයි. එහෙනම් මොකද වෙන්නේ? මම මේ අවසාන ගම්මිතාවය කියන්නේ ළමයි මූල චලිත වෙච්ච ගම්මිතාවය. මම හිතනවා ළමයි මේ පැත්තට මෙයා u1 වේගයෙන් චලිත වෙනවා. මෙයා u1 වේගයෙන් චලිත වෙනවා. එතකොට මොකක්ද වෙන්න ඕන? අපි දන්නවා මුළු පද්ධතිය දැන් මු මෙතන නැහැ. මු මෙතන නැහැ. මු අමතක කරලා දාන්න. හරි. අපි දන්නවා පද්ධතිය ගම්මිතාවේ බිඳුවක් වෙන්න ඕන. හැබැයි මු දැන් මේ පැත්තට u ප්‍රවේගයෙන් චලිත වෙනවා. ඒ කියන්නේ දැන් x ට ගම්මිතාවයේ කරපැත්තට ඇවිල්ලා එහෙනම් ආයි අවසාන ගම්මිතාව බිඳුවක් කරනවා නම් අපි තහඩුව වාටත් චලිත වෙන්නේ. අනිවාර්යෙන් තහඩුව මේ පැත්තට යම් කිසි ප්‍රවේගයකින් චලනය වෙනවා. ඒක මම කරනවා b1 කියලා. එහෙම වුණොත් මේ අර පැත්තට තියෙන ගම්මිතාව මේ පැත්තට තියෙන ගම්මිතාවයෙන් සමන්ලා ආයි අවසාන ගම්මිතාව බිඳුවක් එන්නේ. ඒක තමයි කරන්න යන්නේ. එතකොට අවසාන ගම්මිතාවයට දෙන්නේ වග කියනවා කවුද? x අර පැත්තට යනවා යාන් ගම්මිතාවය ගන්නවා කිලෝග්‍රෑම් එක ගුණ කිරීම u1 කින් හරිද? එයාට විරුද්ධ පැත්තකට තමයි අපේ තහඩුව යන්නේ දැන්. තහඩුවේ ස්කන්ධය කීයද ළමයි? තහඩුවේ සම්පූර්ණ ස්කන්ධය මේ දැන් විතරම අර මුගේ චලිතය අමතක කරාට අර කිලෝග්‍රෑම් 4 එක මෙතන ඉන්නවා. මුගේ චලිතය විතරයි අමතක කරේ. ඒතකොට තහඩුවේ මුළු බර කීයද? තහඩුවේ මුළු බර 4යි 1යි සහ 15. තහඩුව තනියම ගත්තොත් කොහොම 15ක් තියෙනවා. තහඩුව මතනේ මුන් දෙන්නත් ඉන්නේ. ඒතකොට තහඩුවේ මුළු ස්කන්ධය වෙනකොට 20 කිලෝග්‍රෑම් දාන්න වෙනවා. 20 කිලෝග්‍රෑම්. අර පැත්තට v1 වේගයෙන් යනවා. අර පැත්තට v1 වේගයෙන් යනවා. එතකොට එනවා මේක මෙහාට ගමු. 20යි v1 සමානයි u1 කියන එකක් එනවනේ. ඔව් ඔව්. එතකොට ළමයි මේ x වස්තුව මෙහි ඉඳන් මෙහාට යන කාලය අතරතුරදී මොකක්ද වෙන්නේ? මම මේ x කෙනාට මෙතන ඉඳන් මෙතෙන් යන ගත වෙන කාලය t. ඒ කාලය අතරතුරදී මූ මේ පැත්තට යම් කිසි දුරක් යනවනේ. ඔව්. ඒ t කාලය අතරතුරදීම තමයි මෙයා මේ පැත්තට යම් කිසි දුරක් යන්නේ. එතකොට මම x ට දානවා x ට s සමානයි u. එතකොට s කොච්චරයිද? x ට යන්න තියෙන දුර මීටර 10යි. 10යි මීටර. x ගේ ප්‍රවේගය කීයද ළමයි? u1 කාලය t. හරි? කාලය t. හරිනේ? දැන් මම තහඩුවටත් දානවා ළමයි. තහඩුව යන්නේ මේ පැත්තට දාන සමානයි u. x සමානයි u. වෙනවද කිව්වා? මෙතෙන්ට ගන්නනේ. මෙතෙන්ට ගන්නවා. එතකොට තහඩුව යන දුර මම දන්නේ නැහැ. ඒක තමයි බට ඕන. මම හිතන්නේ ඒක sx කියලා. sx. හරි. එතකොට තහඩුවේ ප්‍රවේගය කීයද ළමයි අර පැත්තට? v1 නේ. ඔව් v1. තහඩුව අර පැත්තට යන කාලය කොච්චරයිද? x මේ පැත්තට යන කාලය තුලදීම තමයි තහඩුවත් අර පැත්තට යන්නේ. එහෙනම් කාලය කීම තමයි නේ. ඔව්. මේ එතකොට මෙයාගේ t තියෙනවා මෙයාගේ සිම්පල් t තියෙනවා. දෙන්නගේම කාලයන් සමානයි නේ. මෙතෙන් ළමයි t යුක්ත කරමු. මෙතෙන් t යුක්ත කරාම වෙනවා t සමානයි 10න් විදීම u කියනවා. u1 කියලා නේ. මෙතනින් t යුක්ත කරාම මම ඒක ලියන්න. t යුක්ත කරාම වෙනවා 10 මීටර විදීම u1 කියලා එනවා. මෙයාගේ t යුක්ත කරාම වෙනවා v1 බෙදීම sx බෙදීම v1 කියලා නේ. ඔව් මේ ඒ දෙන්න දැන් පොඩ්ඩක් සමාන කරමුද? කාලයන් දෙන්නම සමානයි. එකම කාලය. එතකොට x සමානයි කියලා එනවා ළමයි. x බෙදීම v1 සමානයි කියලා එනවා 10 මීටර බෙදීම u1 කියලා නේ. u1 ටත් අපි ප්‍රකාශනයක් ගත්තා නේද? මේ තියෙන්නේ. මේ එතකොට sx v1 සමානයි 10 බෙදීම u1 වෙනුවට ලියන්න පුළුවන් 20යි v1 නේ. ඔව්. එතකොට මේ v1 ට v1 කැපිලා sx ගෑගෙනවා 1 බෙදීම 2ක් කියලා. 10 බෙදීම 20 කියන්නේ 1 බෙදීම 2 කියන්නේ 0.5ක් කියනවා. එතකොට sx කියනවා මොකක්ද? තහඩුව මෙහාට ගමන් කරන දුරනේ. එහෙනම් x මෙහාට චලිත වෙන නිසා x මේ පැත්තට චලිත වෙන නිසා තහඩුව අර පැත්තට යනවා කොච්චරද? මීටර 0.5ක් නේ. x කෙනා 10 මීටර මේ පැත්තට යනවා. එතකොට තහඩුව චලිත වෙනවා අර පැත්තට මීටර 0.5ක්. හරිද? මේ කතා කරේ x ගේ චලිතය විතරයි. x ගේ චලිතය විතරයි. වැඩි තේරුණානේ? මොකද්ද මේ කරේ? රේඛීය ගම්මිතා සංසිඳීමේ දැම්මා. ඇයි රේඛීය ගම්මිතා සංසිඳීමේ දාන්න පුළුවන් උනේ?
මෙතන බාහිර බලයන් ක්‍රියාත්මක නොවන නිසා. ඒ කියන්නේ ආරම්භක ගම්මිතාවය අවසාන ගම්මිතාවයට සමානයි. මම ආරම්භක අවස්ථාව කියලා ගත්තේ කවුරුවත් හෙලවෙන්නේවත් නැති නිශ්චල අවස්ථාව. ඒකට නිශ්චල අවස්ථාවේ නම් ආරම්භක ගම්මිතාවය බිඳුව. ඒකට අවසාන ගම්මිතාවය කියලා ගත්තේ මම මුන් මෙහාට චලිත වෙන අවස්ථාව. එතකොට x ගෙන් අර පැත්තට ගම්මිතාවයක් හදුවා නම් අපි දන්නවා අවසාන ගම්මිතාවේ සමස්ත අවසාන ගම්මිතාවේ නැත්නම් සඵල ගම්මිතාවේ බිඳුවක් වෙන්න ඕන. එහෙනම් x ගෙන් මෙහාට ගම්මිතාවයක් හදනවා නම් තහඩුවෙන් අර පැත්තට ගම්මිතාවයක් හදලා තමයි අවසාන ගම්මිතාව බිඳුවක් කරන්නේ. ඒක තමයි මෙහා ගම්මිතාවය ගන්න අර යක් ගම්මිතාවේ තහඩුවේ ගම්මිතාවය එන්නේ කියලා දෙන්නේ. ඒකෙන් v1 ට ප්‍රකාශනයක් ගත්තා. ඊට පස්සේ x ට දැන් x සමානයි ut. මම දන්නවා x ට යන්න තියෙන දුර මීටර 10යි මේ කෙළවරට යනවා කියලා දිනවා. එයාගේ ප්‍රවේගය මම u1 කියලා හිතුවා. ඊට පස්සේ කාලෙම t කියලා හිතුවා. ඊට පස්සේ තහඩුව යන දුර මම හිතුවා මේ පැත්තට sx කියලා. තහඩුවේ ප්‍රවේගය v1 මම ඒක දුන්නා ඔයාලට කලින් මේ මම අතින් දාගත්ත ඒවා. කාලය tම තමයි. මොකද x අංශුව t කාලයක් තුළදී මෙහාට යද්දි තමයි තහඩුවත් ඒ කාලය තුළදීම අරහෙට යන්නේ v1 වේගය. ඒකෙන් දෙන්නගෙන්ම කාලයෙන් ප්‍රකාශන දෙයක් ගත්තා. ඒ දෙන්න සමාන කරලා තමයි xx හෙවත් x අංශුව මෙහාට යන නිසා තහඩුව අරහෙට යන දුර ගණනය කරගත්තේ. හරිද? තහඩුව වෙන කොච්චර දුරක් අර පැත්තට යනවද? 0.5 අර පැත්තට යනවා. දැන් එහෙනම් අනිත් චලිතය සලකුවානේ. දැන් x අමතක කරලා y විතරක් සලකුවා. y සලකුවා දෙන්න. අර වැඩේම අර විදිහම කරන්න තියෙනවා. y. හරිද? එතකොට sorry y ගේ මොකද දීලා නැහැනේ අපිට තර විදිහමනේ හදන්න තියෙන්නේ. ඔව්. මම හිතන්නම් y මේ පැත්තට යන්නේ u2 ප්‍රවේගයෙන්. එතකොට අපි දන්නවා අනිවාර්යයෙන් මොකද්ද වෙන්නේ? තහඩුව අර පැත්තට යන්න ඕනේ. මම හිතනවා ඒක v2 කියලා. එහෙනම් තහඩුවේ සම්පූර්ණ ස්කන්ධය 20 කිලෝග්‍රෑම්. කොහොමද 20 කිලෝග්‍රෑම් උනේ? තහඩුව තනියම 15 කිලෝග්‍රෑම්. මුගේ ස්කන්ධය 4 කිලෝග්‍රෑම්. x කෙනෙක් මෙතන හිටියා. උගේ චලිතය සලකුණු නැතුණාට ස්කන්ධය දැන් තියෙනවා. එතකොට 1යි 4යි සම්පූර්ණ එකයි 15යි ඔක්කොම 20ක් වෙනවා. එතකොට හරි. කෝණික ගම්මිතා සංසිඳනවා මෙතනට දාන්න වෙන්නේ. sorry. රේඛීය ගම්මිතා සංසිඳනවා. එතකොට මොකද වෙන්නේ? කෙලිමෙනවා. මුගේ ගම්මිතාවයට මේ තහඩුවේ ගම්මිතාවය අර පැත්තට තියෙන ගම්මිතාව සමාන වෙන්න ඕනේ කියලා එකක් කියනවනේ. මේකෙන් මායිත් එහෙම එකක් වෙන්නේ. එතකොට මොකද වෙන්නේ? 20 ගුණ කිරීම v2 සමාන වෙන්න ඕන. මුගේ ස්කන්ධය 4 ගුණ කිරීම u2 වලට. එතකොට එනවා okay. 5න් කැපිටල් වශයෙන් 5යි v2 සමානයි කියලා එනවා u2 වලට. ඊට පස්සේ y ට s සමානයි ut අරකට දානවා. y ට යන්න තියෙන දුර 10 මීටර. y ගේ ප්‍රවේගය u2 කාලය t. ඊට පස්සේ තහඩුවට s සමානයි ut අර ඒක දානවා. තහඩුවට යන්න තියෙන දුර මම දන්නේ ඒක sy කියලා හිතන්නම් මම. sy තහඩුවේ ප්‍රවේගය v2 කාලය t. නේ මේකෙනුත් මේකේ කාලයට ප්‍රකාශන දෙකක් ගන්න පුළුවන්. මේ කාලයට ප්‍රකාශන දෙක අතර සමාන ක්‍රම වෙනවා. 10 බෙදීම මම අරින් දානවා ඊට වඩා වෙනවා. 10 බෙදීම u2 සමානයි sy බෙදීම v2. දැන් u2 ට අපිට කියන්න පුළුවන් 5 v2 කියන්නේ 10 බෙදීම 5 v2 sorry 5 v2 සමානයි sy බෙදීම v2 v2 ට v2 කැපිලා යනවා 10 බෙදීම 5 කියන්නේ 2යි. එහෙනම් sy දුර ඒ කියන්නේ තහඩුව අරහෙට යන දුර එනවා කියලා කියනවා. මීටර 2ක් කියලා. ඒ කියන්නේ y අංශුව අර පැත්තට චලිත වෙන නිසා ඒක නිසා තහඩුව අර පැත්තට යනවා කියනවා මීටර 2ක්. නේ? එතකොට බලන්න y චලිතය වීම නිසා මෙහාට යනවා මීටර 2ක් තහඩුව. x චලිත වීම නිසා x මේ පැත්තට චලිත වීම නිසා තහඩුව අර පැත්තට යනවා කොච්චරද 0.5 මීටර. එතකොට තහඩුව ඇත්තටම ගමන් කරපු සඵල දුර කොච්චරයිද? සඵල දුර කොච්චරක් කොහාට තියෙනවද ළමයි? x නිසා මෙහාට යනවා x ගේ චලිතය නිසා මේ පැත්තට යනවා 0.5 y ගේ චලිතය නිසා අර පැත්තට යනවා 2 මීටර. ඒකම සමස්ත දුර කොච්චරක් වෙනවද? 1.5 කියලා කොහාටද? අන්න අර වගේ දිශාවකට. උත්තරේ තියෙන්නේ. ඕනේ උත්තරේ උත්තරේ නෑනේ. උත්තරේ නෑ ළමයි. බලන්න මම හතරවෙනි උත්තරේ හිතාගෙන ඔක දෙන්නේ නැත්නම් අනිවාර්යෙන්. හරිද? හතරවෙනි උත්තරේ තියෙන 1.5 අනිත් පැත්තට කියලා. හරි.
ඒක නිසා ඒක ඕල් එකක් බවට පත් වෙනවා. ඒ වුණාට ඕල් දාගෙන ලකුණු වැඩි කරගන්න යන්න එපා. බලලා හරියට මේක හදාගන්න. හරිනේ? ඔන්න එහෙනම් 7 වෙනි MCQ එකේ කතන්දරේ. අපි ගන්නට යමු. අපිට මිනිත් MCQ එක. හරි කියනවා මේ දියරි පද්ධතියේ 10 සෙන්ටිමීටර දිග ඔය දණ්ඩ ඔහිදී විවර්තනය කරන්න. විවර්තනය කරලා ඉන්නේ එතනින් කැරකෙන්න පුළුවන් මොකද කියලා දැනුම්. හරි OB දුර 2 සෙන්ටිමීටර වේ P හා Q සුමට පිස්ටන වල කියන්නේ එතන ඝර්ෂණයක් නැහැ. වර්ග බල විලි වෙන 1 වර්ග සෙන්ටිමීටර සහ 10 වර්ග සෙන්ටිමීටර වන අතර දුන්නේ දුරු නියතය එක වැඩි කිරීම 10 4 නිව්ටන් මීටරයට වෙයි. දුන්නක දුන්නේතිය කියන්නේ මොකද්ද ළමයි? එයාගේ ඒකීය දිගක වෙනසක් ඇති කිරීමට ලබා දිය යුතු බලය. P හා Q පිස්ටන අතර අසම්පීඩන ද්‍රව්‍යයක් යොදා ඇත. අසම්පීඩන කියන්නේ අමතර පීඩනයක් යොදලා පරිමාව වෙනස් කරන්න බැරි කට්ටියට තමයි අසම්පීඩන කියලා කියන්නේ. හරි. ඒ කෙලවරේ රූපේ පෙන්වන පරිදි 10 නිව්ටන් තිරස් බලයක් ඉදු විට දුන්නේ සම්පීඩනය වන්නේ. හරි. උදාහරණ දෙකක් මෙන්න මෙහෙම මොකක්ද කියනවා පිස්ටන යන්නේ. ඔව් පිස්ටනයක් තියෙනවා. මොකද්ද වෙන්නේ? එතන තමයි ඕ තියෙන්නේ. ඒ වගේ නෑ නේ. මෙහාට මෙතනින් තමයි අපි නිව්ටන් මේ බලයක් දාන්නම් මෙතන මේක මෙතනින් සම්බන්ධ කරලා කියනවා. හරිද? එතකොට මේක මෙහාට ඇද්දොත් මෙහා මේ කැලේ මොකද මේකත් මෙහාට යනවා. හරිද? මෙතනින් බලයක් තිබ්බොත් මෙතනින්ොත් මේ පිස්ටන් එකත් මෙහාට බලයක් එන්නේ. ඒක සම්බන්ධ වෙලා තියෙන්නේ. හරි මෙතන තමයි දුන්න තියෙන්නේ. මොහොන්දි. හරි. තව දත්ත මොනවද එතකොට? මෙන්න මෙතනින් 10 නිව්ටන් බලයක් දෙනවා කියලා තියෙනවා. මේ සම්පූර්ණ දිග දීලා තියෙන්නේ. OA දිග දීලා තියෙනවද? ඕනේ මේ සම්පූර්ණ දිග 10 සෙන්ටිමීටර. ඔය සම්පූර්ණ දිග 10 සෙන්ටිමීටර මෙන්න මේ දිග 2 සෙන්ටිමීටර. හරි. එතකොට මුලින්ම හොයන්න ඕන මෙතන වර්ග ඵලය දීලා තියෙනවා මෙතන වර්ග ඵලය 1 වර්ග සෙන්ටිමීටර. මෙතන 10 වර්ග සෙන්ටිමීටර නේ. හරි. එතකොට මුලින්ම මෙතන ද්‍රවයක් දාලා තියෙන සම්පීඩන ද්‍රවයක් දාලා මේකද. හරිද? මුලින්ම මෙතන දුන්නමත් ඇති වෙන බලය හොයන්න කලින් මෙතනින් ඇති වෙන බලය හොයන්න ඕනේ. මේක මම F1 කියලා හිතන්න. එතකොට මේක 10 නිව්ටන් මෙතනින් මේ පැත්තට යද්දී මෙතනින් මෙහාට මෙන්න මේ පැත්තට ඇති වෙන බලය හොයන්න තියෙනවා. ඒක ගූර්ණ මූල ධර්මයෙන් හොයන්න පුළුවන් නේ. එතකොට මෙයා වටා මෙන්න මේ O ලක්ෂය වටා මෙයාගෙන් ඇතිවන ගූර්ණයව තමයි F බලයෙන් මෙයා වටා ඇති වෙන්නේ. හරි. ඒක ගූර්ණ සමාන කරමු. O වටා ගූර්ණ සැලකීමෙන් ගූර්ණ සලකමු. මොකද්ද මේ 10 නිව්ටන්ගෙන් ඇතිවන ගූර්ණයේ සලකමු ඒ කියන්නේ. ඒකෙන් ඇතිවන ගූර්ණය 10 නිව්ටන් වල කියන 10 සෙන්ටිමීටරකින් ගන්න පුළුවන්. ඒක සමාන වෙන්න ඕන කාගෙන්ද? F බලයෙන් O වටා ඇති කරන ගූර්ණයට. ඒකට F බලයෙන් O වටා ඇති කරන ගූර්ණය F1 F1 බලයෙන් O වටා ඇති කරන ගුණය ගන්න පුළුවන් F1 ගුණ කිරීම 2යි සෙන්ටිමීටර කියන. ආයෙකින් F1 හොයාගන්න පුළුවන්. කියදෙන්නේ 50යි කියලා නේ. ඔව්. මොකද ඉන්නේ CI 10 මිනිත්තු 10 කියන්නේ CI 100 දෙකෙන් බෙදුවම F1 කියනවා 50ක් කියලා. මේ මොකක්ද කියන්නේ? ඔකට ලීවර මූල ධර්මය කියලා කියනවා නේ. ලීවර මූල ධර්මය කියන්නේ ලීවර මූල ධර්මය. ධර්මය මූල ධර්මය. හරිනේ? අධ්‍යයනය. ලීවර. හරි. මේ
ඊට පස්සේ පැස්කල් මූලධර්මය පීඩන සම්ප්‍රේෂණය පිළිබඳ පැස්කල් මූලධර්මය. එහෙනම් මෙතන ඇති වෙන පීඩනය මෙතන ඇති වෙන පීඩනය සමාන කරන්න පුළුවන්. එහෙනම් මම මෙතනින් ඇති වෙන පීඩනයේ බලය F2 කියලා ගන්න පීඩනය කොහොමද ගන්නෙ? බලය බෙදීම වර්ගඵලය. එතකොට F1 බෙදීම අර ඒක වර්ගඵලය 1 වර්ග සෙන්ටිමීටර සමාන වෙනවා කියනද? F2 බෙදීම 10 වර්ග සෙන්ටිමීටරට. ඔය මොකද්ද? පීඩන සම්ප්‍රේෂණය පිළිබඳ පැස්කල් මූලධර්මය. අර ග්‍රාව ජැක්කුවේ තියෙන සීන් එකම තමයි. ග්‍රාව ජැක්කුවේ තියෙන්නේ. ඒකේ මොකද වෙන්නේ F1 ගියාගේ දන්නවා 50යි එක වර්ග සෙන්ටිමීටර වර්ග සෙන්ටිමීටර කියනවා. ඒකට F2 සමානයි මේ 10ක් මෙහාට ගෙනාවට පස්සේ එනවා 10. F2 ගියා කියනවා 500ක් කියලානේ. ඒ කියන්නේ දුන්න මත ඇති වෙන බලය 500ක් කියලා එනවා. F2 වෙනවා 500යි නිව්ටන් කියලා. එතකොට දුන්නේ සංකෝචනය දහන්නේ. සම්පීඩනය. ඒ කියන්නේ විත තියෙන යහන්නේ. දුන්නක් සම්බන්ධව තියෙන සමීකරණ මොකද F සමානයි kx. ඇතිවන බලය 500යි දුන්නේ දුන්නේතේ දීලා දෙනවා එයාලා අපිට කීයද? එක වැඩිකින් 10 හතරේද? ඔව්. එක වැඩිකින් 10 හතරයි. ඔය එක වැඩිකින් 10යි හතරයි නිව්ටන් මීටරයට x හොයන්න පුළුවන් ඉතින්. x සමානයි කියනවා. මේ කියන 10000 ළමයි. මොකද 500 බෙදීම 10000 කියන්නේ. මොකද? භාවිනීය සීලේ බිඳුවේශම 0.5ක් කියනවා මීටර වලින් සෙන්ටිමීටර වලින් අපිට උත්තරේ කියනවා. සෙන්ටිමීටර නම් කියන්නේ 5 සෙන්ටිමීටර. උත්තරේ තියෙනවා 3 නේ? 3 නේද? ඔව්. උත්තරේ 3. මේකයි මම මේවා කියන්නේ තමයි අර අන්තිම ගණන් වලට එන්නේ කියලා. මෙහෙමයි. අර අන්තිම ගණන් 10ට එන්නේ මම ආයි කිව්වත් වගේ මේ අමුතු තියෙන ලොකට් සයන්ස් නෙවෙයි එන්නේ. ඒ MCQ වල තියෙන එකම වෙනස ඒ MCQ එකක් හදන්න ඔයා පොයින්ට් දෙක තුනක් දැනගන්න ඕන. බලන්න මේකේ පූර්ණය තිබ්බා. පූර්ණය තිබ්බා. පැස්කල් මූලධර්මයේ තිබ්බා පොයින්ට් එකයි. සහ දුණු වල කතාව තිබ්බා පොයින්ට් 3යි. ඒකට පොයින්ට් 3ක් තිබ්බ ගොඩක් ළමයින්ට මේවා හදන්න අමාරුයි. හරිද? අපිට දැන් අර පළවෙනි MCQ වල බලන්න එක පොයින්ට් එකයි අහන්නේ. එක පොයින්ට් එකයි අර තමන් 30ට වගේ ඉදි ඔන්න පොයින්ට් දෙක අහනවා. අන්තිමේවා තමයි පොයින්ට් 3ක් කියන්නේ. හරිද? ඒව සම්බන්ධ වෙන විදිහ ඔය අඳුරගත්තොත් මේ MCQ හෙන ලේසියි. හරි. අද යම් නම් වෙන MCQ එක. නම් වෙන MCQ එකට. හරි. ගියර දාන සීන් එකක් තියෙන්නේ නේ. ඔව්. විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයින් කණ්ඩායමක් විසින් නිර්මාණය කරන වාහනයක ගියර පද්ධතිය එක් ගියර සඳහා උපරිම ත්වරණය සහ ගමන් කළ හැකි වේග පරාසය දී ඇත. කෙටිම කාලයකදී 25 ms ශ්‍රේණික වේගයක් ලබා ගැනීම සඳහා එක් ගියරේ යෙදිය යුතු වේගයන් දැක්වෙන පිළිතුර වන්නේ. හරි. මම මේ දෙන්නම් ළමයි මේක. මම පොඩ්ඩක් මේක දාගන්නවා. නැත්තම් හරිද? මෙතන ගියර් එක තියෙනවා. ඒකේ ත්වරණය මෙතන දීලා තියෙනවා. ඒකේ වේග පරාසය මෙතන තියෙනවා. අපි දන්නවා අඩු ගියර් වල ලොකු වේග පරාස වලට යන්න බෑ. ඒකට පළවෙනි ගියර් එකේ ත්වරණය 1 ms එක වේග පරාසය බිඳුව ඉඳන් 3 දක්වා 3 ms දක්වා යන්න පුළුවන්. ඊට පස්සේ දෙවෙනි ගියර් එකේ ත්වරණය 0.5 ms එකලු වේග පරාසය බිඳුව ඉඳන් 4 දක්වා වේග පරාසය. තොරොන්න වාහනයකට දෙවෙනි ගියර් එකෙනුත් වැඩි පටන් ගන්න පුළුවන්. පළවෙනි ගියර් එක දාන්න ඕන කියන එක උන්නේ නැහැ. මේ වාහනේ හරි. ගොඩක් වාහන වල ඔහොමයි. දෙවෙනි ගියර් එකකින් උනත් අපිට මේ යන්න පටන් ගන්න පුළුවන්. හරිද? හරි. තුන්වෙනි ගියර් එක තුන්වෙනි ගියර් එකේ තමයි ත්වරණය වැඩි. එයාගේ වේග පරාසය තියෙනවා 2 ඉඳන් 12 දක්වා. 2 ms එකේ ඉඳන් 12 ms එක දක්වා යන්න පුළුවන් තුන්වෙනි ගියර් එකේ. හතරවෙනි ගියර් එකේ ත්වරණය තියෙනවා 3 ms දෙක කියලා. එයාගේ වේග පරාසය තියෙනවා 6 ඉඳන් 18 දක්වා.
ඊට පස්සේ පස්වෙනි ගියර් එකේ එයාගේ තරණ එකයි MS එක. එයාගේ වේග පරාසය තියෙනවා 8 ඉඳන් 30 දක්වා. අපිට කියන්නේ මොකද්ද ළමයි? පුළුවන් තරම් ඉක්මනටම 25 ms එක, ඒ කියන්නේ බිඳුවේ වාහනේ පටන් අරගෙන 25 ms එක ප්‍රවේගයට එන්න ඕන පුළුවන් ඉක්මනින්. අවම කාලයේ. පුළුවන් ඉක්මනින් කියන්නේ අවම කාලයේ ඉන්නේ. එහෙනම් මොකද්ද කරන්න ඕන? හැම වෙලේම මොකද්ද වෙන්න ඕන ළමයි? හැම වෙලේම උපරිම ත්වරණයේ ඉන්න try කරන්න ඕන. උපරිම ත්වරණයෙන් හිටියමනේ ඉක්මනට ප්‍රවේගය වැඩි වෙන්නේ. ත්වරණය කියන්නේ ඒකනේ. ත්වරණය කියන්නේ ප්‍රවේගයේ සිදුවන වැඩිවීමනේ. ඒකීය කාලයකදී සිදුවන ප්‍රවේගය වැඩි වීම. එතකොට ඉක්මනටම බිඳුවේ ඉඳන් 25ට යනවා නම් වෙන්න ඕන වැඩි මොකද්ද? පුළුවන් හැම වෙලේම ඉන්න ඕන මොකෙන්ද? උපරිම ත්වරණයේ ඉන්න ඕන. හරි. එහෙනම් වාහනේ බිඳුවෙන් පටන් ගන්නවා. මුලින්ම දාන්නේ මොන ගියර් එකද ළමයි? දැන් අපි කතා කරානේ බිඳුවේ ඉඳන් 3 දක්වා එක ගියර් එකකින් යන්න පුළුවන්, එක 4 ගියර් එකකින් යන්න පුළුවන්. වැඩිම තරමේ තියෙන මොකෙන්ද? එක ගියර් එකකින්. එහෙනම් පළවෙනි ගියර් එක දාලා යනවා. කීය දක්වාද පළවෙනි ගියර් එකකින් යන්න පුළුවන්? ඉතින් දෙකට දැම්ම කියලා දෙකට දැම්මොත් තරන්නේ අඩු වෙනවනේ ළමයි. ඉතින් පළවෙනි ගියර් එකකින් යන්න පුළුවන් උපරිම වේගය දක්වා යනවා. 3 ms දක්වා යනවා. ඊට පස්සේ මේ ළමයි පළවෙනි ගියර් එකෙන් 3 දක්වා යන්න ඕනේ නෑ මේ. පළවෙනි ගියර් එකෙන් 2 දක්වා ගිහිල්ලා 2 ms වෙන එක දක්වා ගිහිල්ලා කෙලින්ම තුන්වෙනි ගියර් එකට දාන්න හැකිනේ. මේ තුන්වෙනි ගියර් එකට දාන්න. මේ තුන්වෙනි ගියර් එකට දැම්මම ගමන් ත්වරණය 4ක් බවටපත් වෙනවා. වැඩිම ත්වරණය ගන්න පුළුවන්. එහෙනම් මොකද වෙන්නේ? වැඩිම ත්වරණය තියෙන්නේ ඒකෙන්නේ. එහෙනම් පුළුවන් තරම් වේගයක් ඒකෙන් ලබා ගන්න. මේ ගියර් එකෙන්. තුනෙන් යන්න පුළුවන් උපරිම ප්‍රවේගය කියනවා. 12 දක්වා එහෙනම් තුන්වෙනි ගියර් එකෙන් යනවා. තුන්වෙනි ගියර් එකෙන් යනවා. තුන්වෙනි ගියර් එකෙන් යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ නම් වැඩි ඊට වඩා තරණයක් හොයන්න වෙන්නේ නැහැ. ඊට පස්සේ කරන්න වෙනවා. ඊට පස්සේ 12න් පස්සේ යන්න නම් 4 වෙනි ගියර් එකට දාන්න ඕනේ. 4 වෙනි ගියර් එකට දාන්න. 4 වෙනි ගියර් එක කී දක්වා යනවද? 18 දක්වා යනවා. 18 දක්වා යනවා 4 වෙනි ගියර්. 4 වෙනි ගියර් එකේ 18 දක්වා යනවා. මෙතනින් ඕනනම් 5 වෙනි ගියර් එකට දාන්න පුළුවන් ළමයි. 12න් පස්සේ 12 ප්‍රවේගයෙන් 4න් යන්නත් පුළුවන්. මොකද 12 මේක අතරින් තියෙන්නේ. 5 යන්නත් පුළුවන් ඈ. ඒතර මේකත් 12 අතරින් තියෙන්නේ. ඒ වුණාට අර අපිට ඕන වැඩිම තරණේනේ. ඒක නිසා අපි හැම වෙලේම බලන්නේ පුළුවන් තරම් වැඩිම තරණයක් ගන්න. ඒ නිසා 4ට දානවා. ඊට පස්සේ 18ට වැඩි වෙන්නම් 4න් යන්න බෑ ළමයි. ඒක නිසා මොකද වෙන්නේ? 5 වෙනි ගියර් එකට මාරු කරන්න වෙනවා. 18න් පස්සේ. 18 ඉඳන් 5 25 දක්වා 5 වෙනි ගියර් එකේ යන්න. එහෙනම් පළවෙනි ගියර් එක දාන ප්‍රවේගයේ බිඳුවේදී දෙවෙනි ගියර් එකේ තුන්වෙනි ගියර් එක දාන ප්‍රවේගයේ 2 ms එකේදී ආයි 12 ms එකේදී හතරවෙනි ගියර් එක දානවා 18 න් පස්වෙනි ගියර් එකට දාලා 25 දක්වා යනවා. ඕක තමයි උත්තරේ. ඒ උත්තරේ වාටපත් වෙන්නේ මොකද්ද? 4නේ. 4නේ දෙවෙනි ගියර් එක දාන්නේ 4 වෙනි උත්තරේ. මායි තුට්ටක් කියන්නම් මේකේ වෙන්න ඕන වැඩි මොකද්ද? බිඳුවේ ඉඳන් 25 ms එක දක්වා පුළුවන් ඉක්මනට යන්න ඕන. පුළුවන් ඉක්මනට යන්න නම් මොකද වෙන්න ඕන? පුළුවන් කැම්බේ මෙයා උපරිම ත්වරණය පවත් ගන්න ඕන. එතකොට එකම වේග පරාසයකට ගියර දෙකකින් යන්න පුළුවන්. මේ බිඳුවේ ඉඳන් 3 දක්වා යන්න පුළුවන් එකනොත් බිඳුවේ ඉඳන් 4 දක්වා යන්න පුළුවන් දෙකනොත්. හරිද? ඒනට අපි හැම වෙලේම උපරිම ත්වරණය බලාගෙන වැඩ කරන නිසා දාන්න පුළුවන් හැම වෙලේම දාන්නේ වැඩි ගියරය වැඩි ත්වරණය තියෙන ගියරයකට. ඒකට මේ විදිහට තමයි. හරි. දැන් එහෙනම් 10 වෙනි ගානට අත්පත් ගාන. මේකෙන් ළමයි එසේ එකක් මේ ගානව ටිකක් දිග්ගස්සලා එසේ එකක් දාලා තියෙනවා අපේ 6 වෙනි පේපරේ වගේ මට මතක 6 හෝ 4. 6 වෙනි පේපරේ යාන්ත්‍රික ජයසේකර මෙන්න මේ වගේම ගානක් දාලා තියෙනවා. මේ ප්‍රකාශ එක දැම්ම පටන් ගන්න නැහැ මේ මාසෙ නම් මේ ජනවාරි මාර්තු පෙබරවාරි මාර්තු මේ මාස තමයි ක්ලාස් එක පටන් ගන්නෙ. පොඩ ඒකෙත් මේ වගේම MCQ වලට හම්බ වෙනවා. ඒකෙත් MCQ සාකච්ඡා කරනවා විශේෂයෙන්ම මේ අමාරු MCQ කරන්න තමයි මේ රෑන්ක් හදලා පේපර් වැඩි යන්නේ. හරිනේ. යම් අන්තිම MCQ එකට දාන්නේ එක.
බලමු. හරි. 10 වෙනි ගාන කියනවා රූපී පරිදි උන්ද සමග මුළු ස්කන්ධය 602ක් වන කාලතුවක්කුවක් රෝධ රහිතව රළු තිරස් බිමක් මත තබා ඇත. කාලතුවක්කුව සහ බිත්ති අතර ඝර්ෂණ සම්පූර්ණකය ස්ථිතික ඝර්ෂණ සම්පූර්ණකය 0.5ද ගතික ඝර්ෂණ සම්පූර්ණකය 0.2ද වේ. තුවක්කුව සිර තිරස සමග සාධන කෝණය අංශ 45ක් නම් ස්කන්ධයේ කිලෝග්‍රෑම් 2ක් වන උණ්ඩයක් 200 මූල 2 ඉන්වෙස්ට්මන්ට් ප්‍රවේගයෙන් තත්පර 0.1කදී නිකුත් කරන්නේ නම් එම අවස්ථාවේදී කාලතුවක්කුව මත ක්‍රියාත්මක වන ඝර්ෂණ බලය වන්නේ ඝර්ෂණ බලය මොකක්ද කියලා අහන්න. හරි මේ කාලතුවක්කුව තියෙනුනේ රෝධ නැහැ. එයාගේ මෙන්න උණ්ඩයක් මෙහෙම තියනවලු අර උණ්ඩය පිට කරන බටේ තියනවලු අංශක 45ක් ආවද. එතකොට දැන් ඕකේ උණ්ඩය පිට වෙලා යන ප්‍රවේගයක් දීලා තියෙනවා තමයි කොච්චර ප්‍රවේගයෙන්ද ඕකේ උණ්ඩය පිට වෙලා යන්නේ 200යි මූල 2ක ප්‍රවේගයෙන්. එතකොට හරිද? මේ මම ඔය චුට්ටක් පල්ලෙහෙන් යනවා ළමයාට වැඩි තේරෙන්න ඕන නිසා. හරිද? මේ අයි මම අර ඒ ටිකේ විදිහටම අදිනවා. කාලතුවක්කුවේ බටය. එතකොට ඕකේ උණ්ඩයක් යනවලු ළමයි මෙහාට නේ. කොහොමද යන්නේ 200 මූල 2ක ප්‍රවේගයෙන්. හරි. එතකොට නිශ්චලව තිබ්බ උණ්ඩය දැන් යවන්න කලින් උණ්ඩය නිශ්චලවනේ තියෙන්නේ. උණ්ඩය නිශ්චලව තියෙන්නේ යවන්න කලින්. කොච්චර කාලයක් ඇතුළතදී ඔය උණ්ඩය යවන්නේ කියන්නේ තප්පර 0.1 කාලයක් තුලදී නිකුත් කරනවා. ඒ කියන්නේ උණ්ඩය නිශ්චලව තියෙනවා. තත්පර 0.1කින් ඔය උණ්ඩය 200 මූල 2ක ප්‍රවේගයෙන් උඩට යනවා. එතකොට මට කියන්න කාලතුවක්කුව විසින් උණ්ඩය මත බලය කොහාටද තියෙන්න ඕන. කාලතුවක්කුව විසින් උණ්ඩය මත බලය අනිවාර්යෙන් මෙහාට තියෙන්න ඕනේ. උණ්ඩය ඔය පැත්තට යනවා. ඔය මොකද්ද? කාලතුවක්කුව විසින් උණ්ඩය මත බලය. ඒකේ ප්‍රතික්‍රියාව මොකද්ද? උණ්ඩය වගේ කාලතුවක්කුව මත මේ පැත්තට බලය. ඒක බලයම තමයි ක්‍රියාව ප්‍රතික්‍රියාව වෙනම. ඉස්සෙල්ලා මේක හොයමු. උණ්ඩය මත බලය හොයාගමු. එතකොට උණ්ඩයට දාව මොකද්ද? F සමානයි mv ඍණ mu බෙදීම t. ගම්මිතා වෙනස බෙදීම කාලය කියන එක වෙනවා. ගම්මිතා වෙනස ගන්න කොහොමද? අවසාන ගම්මිතාවෙන් ආරම්භක ගම්මිතාව අඩු කරලා. අවසාන ගම්මිතාවේ කීයද ළමයි? අවසාන ගම්මිතාව වෙන උණ්ඩේ ස්කන්ධයේ කිලෝග්‍රෑම් දෙකයි උගේ ස්කන්ධයේ 200 මූල එකක් කියන. ඒක තමයි අවසාන ගම්මිතාව. ආරම්භයේ කොහොමද ඉන්නේ? ඌ ආරම්භයේ නිශ්චල වෙන්නේ. ඒ නිසා මොකද වෙන්නේ? ආරම්භක ගම්මිතාවේ බිඳුව. බෙදනවා කාලය කොච්චරද? තත්පර 0.1කදී. එතකොට එනවා කීයක්ද? මෙතන එනවා 400යි මූල 2ක් කියලා. මූල 2ක් ඒක දශමකින් බෙදුනට පස්සේ එනවා ළමයි 4000යි මූල 2ක් කියලා නිව්ටන්. එතකොට කාලතුවක්කුව මගින් උණ්ඩය මත බලය 4000යි මූල 2යි නිව්ටන්. අර හෙට උණ්ඩය මගින් කාලතුවක්කුව මත බලය මෙහාට 4000යි මූල 2ක්. හරි. දැන් කාලතුවක්කුව විතරක් මම ගන්නවා. එතකොට කාලතුවක්කුව මත ක්‍රියාත්මක වෙන බලයන් මොනවද ළමයි? හරි. කාලතුවක්කුව මත මේ බිමනේ තියෙන්නේ. හරි. දැන් ඔය උණ්ඩය ගියක් නැතත් දැන් උණ්ඩය මගින් ක්‍රියාත්මක බලය කොහාටද? මෙන්න මේ වගේ පැත්තකට කීයක්ද? 4000යි මූල 2ක්. මූල 2ක්. තව මොකද මූලවත් කියන බලය? මුගේ බර කියන බලය තියෙනවා. මුගේ අභිලම්බ ප්‍රතික්‍රියාව කියන බලය තියෙනවා නේ. අභිලම්බ ප්‍රතික්‍රියාව කියන බලය තියෙනවා. ඔව්. මේක 45 නේ ළමයි. මේක අංශක 45 නේ. මේ ආනන්ද බලයක් කියන එක කරදරයි. පොඩ්ඩක් ඕක මේ දෙකට කඩාගමු. දෙකට කඩාගෙන මූල දෙකට කඩාගෙන මූල ඇති කරලා දාමු. එතකොට මෙයාගෙන් පල්ලෙහාට එන සංරචකය මොකක්ද ළමයි? මෙයාගෙන් පල්ලෙහාට එන සංරචකය මම ආයෙත් අඳිනවා මේ. මෙයාගෙන් පල්ලෙහාට එන සංරචකය මොකක්ද? 400යි 4000යි මූල 2යි sin 45 නේ. මෙයාගේ පල්ලෙහාට එන සංරචකය. මෙයාගේ මෙහාට එන සංරචකය නම් මෙහාට එන සංරචකය කියනවා. 4000යි මූල 2යි cos 45යි මෙහාට එන සංරචකේ මෙයාගේ පල්ලෙහාට එන සංරචකේ 4000යි මූල 2යි sin 45නේ sin 45. තව ඒකට අමතරව මෙයාවනේ මේ දෙකට කඩාගත්තේ දැන් තවදුරටත් මෙයා නැහැ. මෙයා තමයි මේ කියන්නේ දෙකට කඩන්න තියෙන්නේ. ඒකට තව මෙයාගේ තියෙනවා බර කියන බලය තියෙනවා සහ විලම්භ ප්‍රතික්‍රියාව තියෙනවා.
R කියන බලය තියෙනවා. මේ sin 45යි cos 45යි දෙන්නගේ මාගේ කියන තමයි එක බෙදීම් මූල දෙකයිනේ. එක බෙදීම් මූල දෙක දාම මේ වෙනවනේ. ඒකන මූල දෙකට මූල දෙක කැපෙලා අර පැත්තට 4000ක් සහ sin 45 කියන්නේ එක බෙදීම මූල දෙකයි. එතකොට මේ මූල දෙකකට මේ මූල දෙක වෙන පල්ලෙහාට තියෙන බලයක් තියෙද? පල්ලෙහාට 4000යි නිව්ටන් කියන. එතකොට මෙන්න මම අදින්න යනවා. දැන් ආයිත් අදින්න යනවා. හරිද? අර දෙක කඩාගත්ත බල දෙක තියෙනවා පල්ලෙහාට 4000ක් සහ නිව්ටන් සහ අර පැත්තට 4000. කාලතුවක්කු ස්කන්ධය කීයද ළමයි? කාලතුවක්කු ස්කන්ධය මට මතකයි ගියේ තිබ්බා 600 නේ. දැන් උණ්ඩේ නෑනේ. උණ්ඩේ මෙතන පිට වෙලා ගිහින් තියෙන්නේ. ඒකට 600යි. ඒකට බර එනවා 600ක් කියලා. ඒ ස්කන්ධය 600 නිව්ටන්. sorry 600 කිලෝග්‍රෑම් බර එනවා 6000යි නිව්ටන් කියලානේ. R ගියගේ දන්නේ නෑ නේ ළමයි. මේ R හොයන්න පුළුවන්. ඉතින් මේ දැන් මොකද වෙන්නේ? දැන් උන්නේ ගියා කියලා මේක කඩාගෙන පොළොව පල්ලෙහාට යන්නේ නැහැ ළමයි. පල්ලෙහාට යන්නේ නැහැ. මෙයා උඩට එන්නේත් නැහැ. හරිද? උන්නේ මෙහාට ගියා කියලා සමහරවිට මේ පැත්තට යන්න පුළුවන්. පිටිපස්සට යන්න පුළුවන්. මං කතා කරන්නේ සිරස් තැන්තේ ගැන. يعني සිරස් ඔස්සේ ඉහළට පල්ලෙහාටවත් යන්නේ නැහැ ළමයි. ඒක මොකද වෙන්නේ? ඉහළට තියෙන බල පල්ලෙහාට තියෙන බලට සමාන කරලා හැයි. ඔව්. ඉහළට තියෙන බල පල්ලෙහාට තියෙන බලට සමාන කරනවා. ඉහළට තියෙන බල මොනවාද? ඉහළට තියෙන R විතරයි. පල්ලෙහාට තියෙන මොනවාද? පල්ලෙහාට දිනනවා 400ක් තියෙනවා තව 600ක් හරි 4000ක් තියෙනවා 6000ක් තියෙනවා එතකොට මුළු බලය 10000ක් එහෙනම් අභිලම්බ ප්‍රතික්‍රියාව වෙනවා කීයක් කියලාද අභිලම්බ ප්‍රතික්‍රියාව වෙනවා නිව්ටන් 10000ක් කියලා ඝර්ෂණ බලය හොයමු මේ ඝර්ෂණ සමගුණක දෙකක් දීලා තියෙනවානේ ඝර්ෂණ සමගුණක දෙකක් දීලා තියෙනවා අපි බලමු දෙකම හොයමු එතකොට සීමාකාරීක හොයමු सीमाकारी सीमाकारी घर्षण संगुणකයේ දාන්න වෙනවා सीमाकारी घर्षण संगुणකයේ 0.5යි මොකද සංඝර්ෂණ බලය ගන්න μr ගුණකයේ නිසා r දැන් 10000යි r 10000යි එතකොට එනවා 10000යි එතකොට එනවා सीमाकारी घर्षण බලය 5000යි නිව්ටන් ගතික එක හොයමු f ගතික घर्षण බලය ගතික घर्षण බලය හොයද්දී ගතික घर्षण සංගුණකයේ 0.2යි එනවනේ මෙතන ලිව්වොත් අභිලම්බ ප්‍රතික්‍රියාව 10000යි නේ. එතකොට ගතික ඝර්ෂණ සම්පූර්ණ කියනවා 2000ක් කියලා. ඔව් 2000ක් කියලා. දැන් අපි අහන්නේ මෙතන වැඩ කරන ඝර්ෂණය මොකක්ද කියලා නේද? මොකක්ද වැඩ කරන ඝර්ෂණය? මොකක්ද වැඩ කරන ඝර්ෂණය? අපි දන්නවා ළමයි ඝර්ෂණ බලයේ ප්‍රස්ථාරය එන්නේ කොහොමද? මෙහෙමනේ. කියනවනේ. අපි යොදන බලය නම් මේක ඝර්ෂණ බලය කොහොමද එන්නේ? මෙහෙම ප්‍රස්ථාරයක් කියනවා. කොහොම ප්‍රස්ථාරයෙන් එන්නේ? මේ මොකද්ද? ස්ථිතික ඝර්ෂණය. මෙතෙන්ට එනවා සීමාකාරී එක. සීමාකාරී එක දෙනම 5000යි කියලා හොයාගෙන තියෙනවා. ගතික එක නම් ගොඩක් අඩු වෙනවා දැන්. ගතික එක ගොඩක් අඩු වෙනවා 2000ක් කියලා එනවානේ. මොකද වෙන්නේ? දැන් මේ පෘෂ්ඨයේ මේකේ ළමයි. එතකොට අර පැත්තට 4000ක බලයක් ක්‍රියාත්මක වෙනවා. අපේ කාලේ ඔක්කොමත් මෙහාට 4000ක බලයක් ක්‍රියාත්මක වෙනවා. ඒතකොට ඝර්ෂණ බලය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? හැම වෙලේම ඝර්ෂණ බලය චලිතයට විරුද්ධයි. ඒක නිසා ඝර්ෂණ බලය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? මේ පැත්ත මම දැන් අහන්නේ මේ පැත්තට ක්‍රියාත්මක වෙන ඝර්ෂණය කීයද කියලා. කීයද? 2000යිද 5000යිද 4000යිද? 2000යිද 5000යිද 4000යිද? ළමයි 4000ක් එකක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඇයි? මේ ඔව් ඔයාලා හිතන විදිහ හරියි. මේ යොදන බලය ගතික ඝර්ෂණ බලයට වඩා වැඩි. ඔව් ඒක හරි. ගතික ඝර්ෂණයට වඩා වැඩි. හැබැයි ස්ථිතික අවස්ථාව නෙවෙයි සීමාකාරී අවස්ථාව පැන්නුවොත් නේ ගතික අවස්ථාවට යන්න පුළුවන් ළමයි. සීමාකාරී අවස්ථාව පැන්නුවොත් තමයි ගතික අවස්ථාවට යන්න පුළුවන්. මේ සීමාකාරී අවස්ථාව පන්නන නම් අපි යොදන බලය කීයක් වෙනවද? 5000ක් වෙනවා. 5000ට වඩා අපි යොදන බලය වැඩි වුණොත් ඔන්න ඝර්ෂණ බලය 2000ට අඩු වෙනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? තාම 5000 දක්වා ඇවිල්ලා නැහැ. එහෙනම් මොකද වෙන්නේ? දැන් මෙතන ඇත්තටම වැඩ කරන්නේ මොකද්ද? ගතිකේකවත් සීමාකාරී වන්නේ ස්ථිතික ඝර්ෂණ ස්ථිතික ඝර්ෂණ බලය. ස්ථිතික ඝර්ෂණ බලය බිඳුවේ ඉඳන් 5000 දක්වා කියනවා. මොකද මෙතන තමයි සීමාකාරී මෙතනින් පස්සේ තමයි ගතික.
බිඳුවේ ඉඳන් 5000 දක්වා ස්ථිර ඝර්ෂණ බලය 5000 තමා සීමාකාරීක 5000 පෙන්නට පස්සේ තමයි දකින්නේ. තාම 5000ට ඇවිල්ලා නැහැ නේ. එහෙනම් මොකද වෙන්නේ? මෙන්න මේ හැටි තමයි ඝර්ෂණ බලය අපි යොදන බලයක් තියෙන්නේ 4000. ඒතකොට ඝර්ෂණ බලය තියෙන්නේ 4000ක් යොදන චලිතය මොකක්ද? එහෙනම් දැන් ඊතර ඝර්ෂණ බලය කීයද? නිව්ටන් 4000යි. ඊතර පැත්ත ගැන කතාවක් කියනවද නෑනේ? පැත්ත ගැන කතාවක් නෑ. පැත්ත උන්නම් ගත්තා. මේ පැත්ත තමයි ඝර්ෂණ බලය දෙන්නේ 4000. තේරුණාද වැඩි? ඔන්න එහෙනම් 10 වෙනි ගාන ඉවරයි. 10 වෙනි ගාන ඉවරයි. හරි. දාගමු වැඩි. හරි. එතකොට ළමයි රෑන්ක් හදන පේපර් වැඩි ඉදිරියට යන්නේ මෙන්න මේ විදිහට. හරිද? රෑන්ක් හදන පේපර් වැඩි ඉදිරියට යන්නේ මේ විදිහට. හරිද? හැමදාම ඉරිදට ඔයාලට හැම සතියෙම ඉරිදා පේපර් එක හම්බ වෙනවා. පේපර් එක හම්බ වෙනවා. සඳුදා රෑ කියන්නේ ඒක තමයි 11 12 වෙන්නත් පුළුවන්. සඳුදා තමයි ඩිස්කෂන් එක හම්බ වෙන්නේ. ඩිස්කෂන් එක ඉදිරියට ඩිස්කෂන් එක හම්බ වෙන්නේ සඳුදා රෑ. හරිද? දැන් මේකේ අරමුණ ළමයි ඔයාලව කොහොමත් රිවිෂන් සහ පේපර් ක්ලාස් එකේ සහ අපේ පාස් පේපර් කරන වැඩ පිළිවෙලෙන් ඔයාලගේ තියරි සහ ගැටලු විසඳීමේ හැකියාව වැඩි වෙනවා. ඒකයි අයි දෙකක් නැහැ. තියරි හරියටම කරනවා සහ පාස් පේපර් අවුල් මිස් කරනවා සහ ප්‍රැක්ටිකල් එක. ඒ ඔක්කොම කරලා ඔයාලගේ විෂය හොඳටම හදලා තියෙනවා. සහ ගැටලු වලට උත්තර දෙන එක කියන්නේ අවුල් මිස් කරන පාස් පේපර් හැම එකම සාකච්ඡා කරනවානේ. එසේ ඔක්කොම සාකච්ඡා කරනවා. MCQ වල විවරණ දෙනවා. විවරණ දීලා තමාරුවම සාකච්ඡා කරනවා. එතකොට ඔයාලට බැරි දෙයක් නැති වෙනවා. මොකද ඔක්කොම මගෙන් අහලා දැනගන්න පුළුවන්. එතකොට මේකෙන් කරන්නේ ඔයාගේ රිසල්ට් එක අර රෑන්ක් එක මට්ටමකට ගේන එක. දැන් ඔයාලට තියෙනවා මේ ප්‍රශ්න A level ලියුව කෙනෙක් නම් දන්නවා A level වලටවත් මෙච්චර මේක පොඩ්ඩක් ඇත්තම A level වලට වඩා වැඩි. ඒක මම මේ ඔයාලට හුරු කරන්නේ හරිද? ඔයාලගේ දැනුම තවදුරටත් වැඩි කරගන්න. නැතුව මගේ පන්ති වල තත්ත්වයවත් මගේ හැකියාව එහෙම පෙන්වන්න නෙවෙයි. ඔයාලගේ ෆිසික්ස් දැනුම වැඩි කරන්න. මොකද මේ අමාරු ගණන් කරද්දී ඔයාලගේ මොලේ තවදුරටත් හැදෙන නිසා. හරිද? ෆිසික්ස් ගණන් හදන්න තර්ක කරන්න ඔළුවේ හැදෙන නිසා. හරිද? ඒක නිසා මේ වැඩේ පන්තියේ සහ නොවන ඕනම ළමෙක් හරියට වැඩේ කරගන්න ඕන සෑහෙන වැදගත්කමක් කියන වැඩක් ඔයාලට තීරේ එක්සෑම් ලියන්න ඕනේ නැහැ. පන්ති වල පේපර් ලියද්දී ඔයාලා ඕන පන්තියේ පේපර් ලියනවා නම් ඒක ලියද්දී තේරෙයි. හරිද? ඒක නිසා මේ වැඩේ කරගෙන යන්න. එතකොට group ඔය මේ වීඩියෝ එකේ description එකේ තියෙන ඔය group එකට join වෙන link එක. ඒකෙන් කොහොමද කෙනෙක් join වෙලා නොමිලේ විභාගෙ දක්වා වැඩේ කරගන්න පුළුවන්. එතකොට කවුරු හරි දැන් එහෙම join වෙන්න බැරි නම් මෙන්න මේ නම්බරේට WhatsApp message එකක් දාන්න. එතකොට මම ඔයාලට ඒ link එක එවන්නම් ඒ group එකේ link එක. ඔය විදිහට තමයි වැඩේ යන්නේ. එතකොට හැම සතියකම පේපර් එක හම්බ වෙනවා. කොහොම හරි කරගන්න තමයි. මම ඒකේ මිනිත්තු 30ක් දීලා තිබ්බට ඔයාලා අවුලක් නැහැ. පැයක් වුණත් කරගෙන කොහොම හරි ගන්න හදන්න try කරන්න. ගානත් එක්ක ඔට්ටු වෙලා ගන්න හදන්න try කරන්න. හරිද? ඒත් ඔයාලගේ දැනුම සෑහෙන්න හැදෙනවා. කොහොමද ගන්න හදනවනේ ඔයාලා. මුලින් තමයි කොහොමද කරන්න ඕන. මම කියන්නේ මේ මුකුත්ම තාම අර පේපර් වලට බහැලා නැති ළමයෙක් න ะ. ඔයා කාලයත් එක්ක නෙවෙයි මුලින් සටන් කරන්න ඕන. දැන් කරන්න ඕන ගානත් එක්ක ඔට්ටු වෙන එක. කොහොම හරි ගාන හදාගන්න. දැන් ගාන හදන්න බැලුව කාලේ අඩු කරා කියලා වැඩක් කොහොමත් වෙන්නේ නැහැ ළම. ඉතින් ඉස්සෙල්ලා ගාන හදාගන්න try කරන්න කොහොම හරි ඊට පස්සේ කාලේ අඩු කරගමු අපි. ප්‍රැක්ටිස් කරලා. හරිනේ? එහෙනම් කොහොම තමයි වැඩේ යන්නේ? එහෙනම් ආයෙත් ළඟ සතියේ ඉරිදා නෙවෙයි සඳුදා ඩිස්කෂන් එකේ හම්බෙමු.